සාමාන්‍ය පී chart ලියන විදිහට ලියන්න බෑ. ඔය දක්ෂ ශිෂ්‍යයෙකුට මේ ප්‍රශ්නේ උත්සාහ කරලා බලන්න. මේ ප්‍රශ්නේ වාට කරන්න පුළුවන්. වාට ඒ සාමාන්‍ය නිරසන ගන්න පුළුවන්. ඒ කියන්නේ වඳුරෙක් කියලා විදාහාර නැටුම් කරනවා, උසුළු කරනවා, මිනිස්සු ගාවට යනවා. ඒක තමයි වඳුරු සංදර්ශන කියලා කියන්නේ. මං කිසෝ එකක්. එන්න මේ රටවල් ගානක් පුරා වීදි ප්‍රදේශ විශාල ප්‍රදේශයක් තමයි ඇමසන් අන්තරේ. ඉතින් මේ ප්‍රශ්නේ සම්පූර්ණ වෙනස් ආකාර ප්‍රශ්නයක්. ඔන්න දවසත් ඒ කට්ටිය කියුවා බර්මියුඩා ත්‍රිකෝණය ගැන. අයිබෝන් සුබ දවසක් ඔබට. බොහොම සාදරයෙන් පිළිගන්නවා ඉංග්‍රීසි උත්තම YouTube නාලිකාවට. සාකච්ඡා කරන ඉතාමත් වැදගත් ප්‍රශ්න පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ඒ සාමාර්ථ බලාපොරොත්තු වන ශිෂ්‍යයට ඉතාමත් වැදගත් වෙන විදිහට මේ කතා කරන ප්‍රශ්න පත්‍රයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තුන්වෙනි වාරාංශ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රය හම්බුනේ 2025 අවුරුද්දේ පෙබරවාරි මාසයේ අන්තිම සතියේ. විශේෂ මතක් කරන මේ ප්‍රශ්න පත්‍රය බොහොම පහසු ප්‍රශ්න පත්‍රයක්. අමාරු ප්‍රශ්න මොකුත් නැහැ. ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. නමුත් විශේෂම කාරණා තමයි මේ පේපර් 1 එක ඉතාමත් වැදගත් වෙන ඒ සාමාර්ථ ගන්න ශිෂ්‍යයට ලකුණු උපරිම සංඛ්‍යා ගන්න එක. විශේෂයෙන් ලකුණු 37 38ක් ගත්තොත් නියත වශයෙන් මේ සාමර්ථයක් ගත්ත හැකි. මීට කලින් අපි පන්ති අපේ ශිෂ්‍යෝ ඒ සාමර්ථය ගත්තාගේ දත්ත පරීක්ෂා කරද්දී අපිට පේන කාරණාවක් තමයි 37ක් ගත්තා කියන්නේ ඒ සාමර්ථය ෂුවර් කියන එක. හරි අනිවාර්ය වැඩ කරන්න ඒ සාමර්ථය අරගෙන විශේෂයෙන් පේපර් 1 එක උපරිම ලකුණු ගණන් ගන්න. හරි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිනේ සාකච්ඡා කරමු තේරුම් ගන්න හැකියාව දාගමු. ඊටමත් ඉක්මනින් ඊටමත් අඩු කාලෙකින් සම්පූර්ණ සාකච්ඡාව අවසන් කරමු. අපිට කාලය තව වැදගත් වෙනවා. හරි ප්‍රශ්න පත්‍රයේ මාතෘකාව හම්බ වෙන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව GCE O level practice test 2024-2025 මේ ප්‍රශ්න පත්‍රය නම් කරලා තියෙන්නේ සාමාන්‍ය විභාගයේ පූර්ණ ප්‍රශ්න පත්‍රයක් විදිහට. නමුත් මේ ප්‍රශ්න පත්‍රය තමයි හම්බුනේ තුන්වෙනි වාර පරීක්ෂණයට. ඒ වගේම තමයි මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන මේ අවුරුදු සාමාන්‍ය පෙළ ලියන 11 වෙනි ශිෂ්‍යයන් දහස් ගණනක් මධ්‍ය පළාතේ මහනුවර මාතලේ සහ නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල. හරි ඒ හැමෝට වගේම ලංකා පුරා සෑම ශිෂ්‍යයෙක්ටම ඉංග්‍රීසි භාෂාව ඒ සාමර්ථ්‍ය ගන්න ශක්තිය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ඒක විශේෂයෙන් මතක් කරමු මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැම එකම වගේ පහසු ප්‍රශ්න හම්බෙලා තියෙන්නේ. ඊටම පහසුවෙන් කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ හම්බෙන ප්‍රශ්න අංග 6 රයිටින් ප්‍රශ්න අපිට හම්බෙන්නේ ලියන්න කියලා නෝටිස් එකක්. ඒ නෝටිස් එක අන්තර්ගත තරමක් වෙනස්. අපිට හම්බෙන සාමාන්‍ය නෝටිස් එක ලියන වගේ දිනේ වේලාව ස්ථාන අරමුණ ඒව නෙවෙයි ලියන්න තියෙන්නේ වෙනත් දේවල් ටික. අපි බලමු මේ ප්‍රශ්නේ කරන්න කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ ප්‍රශ්න පත්‍රයේ හම්බෙන ප්‍රශ්න අංග 8 අපිට හම්බෙන පැරග්‍රාෆ් එක ලියන්න. ඒකේ මාතෘකා දෙකක් වුණාට මාතෘකා තුනක් තියෙනවා. හරියටම බැලුවොත් මාතෘකා තුනක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ මාතෘකා තුනේ කතාව. ඒකත් තේරුම් ගන්න ප්‍රශ්න අංග 8 වගේ සෑම ප්‍රශ්නෙම සාර්ථක කරගමු. හරි ඒක විශේෂයෙන් මතක් කරගන්න මේ කතා කරන ඉංග්‍රීසි එක ප්‍රශ්න පත්‍රය වගේම ඉංග්‍රීසි දෙක ප්‍රශ්න පත්‍ර සහ සියලු ප්‍රශ්න වල උත්තර රයිටින් උත්තර රචනා මේ සියල්ල අපි අංග සම්පූර්ණ සකස් කරු ප්‍රශ්න පත්‍ර කටලා අපි ගාව තියෙනවා. ඒ අපි ලංකාව පුරා බෙදා හරිනවා. මේ අවුරුදු 2025 අවුරුද්දේ හම්බෙච්ච ලංකාවේ පළාත් 9ම තුන්වෙනි වාර අවසන් ප්‍රශ්න පත්‍ර සියල්ල මේ ප්‍රශ්න පත්‍ර කටලා දෙන අන්තර්ගතයි. ඒ ප්‍රශ්න පත්‍ර කටලා ඉතාමත් වැදගත් වෙනවා. ඒ සාමාර්ථ බලාපොරොත්තු ශිෂ්‍යයෙක්ට වගේම ගුරුවරුන්ට ලංකාවේ පළවෙනි වතාවේ ඒ සාමාර්ථ ගන්න 13% පමණයි. දෙවෙනි තුන්වෙනි වතාවේ කරන කට්ටිය ගොඩක් කට්ටිය ඒ සාමාර්ථ අරගන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නිසා යම්කිසි ආකාර හැකියාව හදා ගන්න මේ වගේ ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ. ඔයාලා ඉතාම පහසු මේ ප්‍රශ්න පත්‍ර ගෙදරට ගෙන ගන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍ර අපි ඉතාම සිත් ගන්න සුළු ආකාර සකස් කරලා ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉතාමත් ඉක්මනින් වගේ දෙට්ටම ලබා දෙනවා. ඒක විශේෂයෙන් කියන්නේ මේ ප්‍රශ්න පත්‍රය හැමන පේපර් 2 එකේ ප්‍රශ්නයක් තියෙනවා ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඒ තමයි ප්‍රශ්නාංග 14 අපිට හැමෙන් පයි chart එක ලියන්න. මේ ප්‍රශ්නේ සෑහෙන අමාරු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන් සාර්ථක ගන්න ඒ සාමර්ථ්‍ය ගන්න ශිෂ්‍ය පමණයි. B සාමර්ථ්‍ය C සාමර්ථ්‍ය ගන්න කට්ටියත් ඒ ප්‍රශ්නේ කරන්න බෑ. මේ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ කියන්නේ මේ ප්‍රශ්නේ හම්බෙන්නේ පයි chart එක. මේ පයි chart එකේ සඳහන් කරලා තියෙන්නේ එක්තරා පාසලක විද්‍යාකර මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ 11 පන්ති ළමයි ඒගොල්ලෝ කෙටි කැම නැත්නම් සනික ආහාර ගන්න ආකාරයක සඳහන් කරලා තියෙන්නේ කොයි කාල සීමාවල සැරයක්ද ඒ කට්ටිය කෙටි කැම ගන්න කියන එක මේකේ දත සඳහන් කරලා තියෙනවා සතියට කීප වතාවක් කෙටි කැම ගන්නවා සතියට එක වතාවක් කෙටි කැම ගන්නවා මාසෙට දෙපාරක් කෙටි කැම ගන්නවා අවුරුද්දකට කීප වතාවක් කෙටි කැම අර ගන්නවා දිනපතා කෙටි කැම අර ගන්නවා කිසිම දවසක කෙටි කැම අරගන්නේ නැහැ. මෙන්න මේ ආකාර දත්වක සඳහන් කරලා දිනවා මේ ප්‍රශ්නේ ලියනකොට අනිවාර්යයෙන් යම්කිසි භාෂා හැකියාව අවශ්‍ය කරනවා. සාමාන්‍ය පී chart ලියන විදිහට ලියන්න බෑ. ඔය දක්ෂ ශිෂ්‍යයෙකුට මේ ප්‍රශ්නේ උත්සාහ කරලා බලන්න. මේ ප්‍රශ්නේ වාට කරන්න පුළුවන්. වාට ඒ සාමාර්ථ නිරසන ගන්න පුළුවන්. මේ ප්‍රශ්න ලියද්දී වාට යම්කිසි ආකාරයකට භාෂාව සූක්ෂම හසුරවන්න සිද්ධ වෙනවා. මොකද මේ ප්‍රශ්න සඳහන් කරලා සාමාන්‍ය ප්‍රශ්න කෙනා වගේ කැමති ක්‍රියාකාරකමක් හරි කැමති මොකක් හරි දෙයක් ගැන නෙමෙයි. ඒ නිසා ලයික් කියලා දාලා ලියන්න බෑ. වෙනත් ආකාර ක්‍රියාපද භාවිතන සිද්ධ වෙනවා. ඒ වැඩේ අනිවාර්යෙන් කරන්න පුළුවන් දක්ෂ ශිෂ්‍යයෙක්ට. ඔයා මේ ප්‍රශ්නේ කරලා බලන්න. ඔයාලට පුළුවන් මේක උත්තර දෙලා WhatsApp message එක අපිට එවන්න. ඔයාගේ අඩුපාඩු වැඩි වුණාට තිබුණත් අපි කියලා දෙන්නම්. හරියට තවත් කාරණාවක් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රය හැමෙන් ප්‍රශ්නාංග 16 ලකුණු 15ක්ම රචනා ප්‍රශ්නේ මේක හැමෙන් A B C D මාතෘකා ගත්තට පස්සේ A අකුරේ හම්බෙන්නේ ආටිකල් එක ලියන බ්‍රේන් ඩ්‍රේන් සම්බන්ධයෙන් ලංකාවේ බුද්ධි ගණනය ගැන B අකුරේ හම්බෙන්නේ impact of social media සමාජ මාධ්‍යවල තියෙන බලපෑම ගැන ලියන්න ඒකම C අකුරේ හම්බෙන්නේ the world in 2035 අනාගතේ එහෙම නැත්නම් 2035 අවුරුද්දේ ලෝකයේ කොහෙද කියන එක ලෝකයේ වටපිටාව ජීවත් වෙන ආකාරය සමාජය කොහොමද කියන කාරණාව එයාගේ මේකේ අවසාන D අකුරට හම්බෙන්නේ ලියන්න කියලා ඩයලොග් එකක් මේක හැමෙන් දෙන්නේ කතා කරනවා සාමාන්‍ය විභාගයෙන් පස්සේ මොකද්ද
මොකද්ද කරන්න කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ අහගෙන මාතෘකා හතරම බුද්ධිගලනේ සමාජ මාධ්‍ය අනාගතයේ ලෝකයේ සහ සාමාන්‍ය විභාගයෙන් පස්සේ මොකද්ද කරන්න කියන එක සම්බන්ධ ඩයලොග් එක. මෙන්න මේ කියන ප්‍රශ්න හතරම උත්තර අපි ඊට කලින් ලබලා දුන්නා ලංකාපුර අපි බෙදාහාරු මේ රචනා පොතේ. මේ පොත අපි ලබලා දුන්නේ මේ විභාගේ පවත්වන කලින්. එතකොට මේ මාතෘකා ටික ඒ විදිහටම තියෙනවා. ඒ විතරක් නෙවෙයි තාමත් අලුත් ඊටවත් වැදගත් මාතෘකා 100ක උත්තර මේකේ තියෙනවා. මේක 7 in 1 pack එකක්. ඒ කියන්නේ essay, speech, article, dialogue, story, descriptions of folk tales. මෙන්න මේ හතම සඳහන් කරපු උත්තර ඊටමත් වැදගත් නිර්මාණශීලී උත්තර සියල්ල මේකේ සඳහන් කරලා තිනවා. මේ පොත අපි ලංකාපුර බෙදාහාරම එනකොට ලංකාපුර ගොඩක් ශිෂ්‍යෝ ෆස්ට් සයි ළමයි සෙකන්ඩ් සයි ළමයි ගුරුවරු අපෙන් ගොඩාක් කට්ටිය මේ පොත අරගන්න. මොකද හේතුව මේ පොතේ තියෙන කරුණු ඊටමත් වැදගත් වෙන සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ එන මාතෘකා තමයි තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් මධ්‍යපළ විභාග ප්‍රශ්න පත්‍රයේ හැමදේම මාතෘකා හතරම මේ පොතේ සඳහන් කරලා තිනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි තව මාතෘකා ගොඩාක් තියෙනවාට මේ පොතේ තව වැදගත් වෙනවා. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය විතරක් නෙවෙයි උසස් පෙළටත් ඒ සාමාර්ථය අරගන්න රචනාවක්, ස්ටෝරි එකක්, ස්පීච් එකක්, ආටිකල් එකක්, ඩයලොග් එකක් ලකුණු 15න් පරව ගන්න. හරි ඒක ගැන සැලකිලිමත් වෙන්න මේ පොත අරගෙන ගෙන පුළුවන්. තව පාසෙ තැපැල් හරහා ස්පීඩ් පෝස්ට් ආකාරයෙන් අපි ලංකාපුර බෙදාහරනවා. මේ පොතට උදව් කරන ඒ සාමාර්ථය ගන්න අවශ්‍ය කරන ලකුණු 15න් 15ම අරගන්න. ප්‍රශ්නාංක 16 රචනා ප්‍රශ්නේ ඉතා පාසෙන් සාර්ථක උත්තර ලියන්න. හරි මේ පොතට ඉතා පාසෙන් ගෙන ගන්න පුළුවන් WhatsApp හරහා අපිත් සම්බන්ධ වීමෙන් අපේ WhatsApp අංකය 30 සඳහන් කරලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් 30 සඳහන් කරලා WhatsApp අංකය. මෙන්න මේ WhatsApp අංකයට මැසේජ් එකක් කරලා වගේ පිටපත වෙන් කරගන්න. අපි තවත් ඉක්මනින් ඔයාලට මේක ලැබෙන සලස්වනවා. මේකෙන් අපරම වාසිය අරගන්න. හරි ඒකත් එක්ක අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අපි කතා කරන්නේ මධ්‍යපළ තුන්වෙනි වර අවසන් ප්‍රශ්න පත්‍රය. හරි ඉංග්‍රීසි භාෂාවේ එක ප්‍රශ්න පත්‍රයක් කාලේ පැය එකක්. හරි පළවෙනි ප්‍රශ්නේ පටන් අරන් කරන් ඉතා පහසු කරන්න පුළුවන් පහසු ප්‍රශ්නයක් ඇත්තේ. බලමු ප්‍රශ්නාංකය මෙහෙමයි තියෙන්නේ match the following pictures with the descriptions of the people given below. හරි ප්‍රශ්නේ බොහොම පැහැදිලි ප්‍රශ්නේ හම්බවන පින්තූර වර්ගයක් A B C D F කියන පින්තූර ටික. මේ පින්තූර වල ඉන්නවා විවිධ මිනිස්සු එක එක දේවල් කරනවා. ඒ කට්ටිය කරන්නේ මොකක්ද කියන එක සඳහන් කරලා පල්ලෙහා විස්තරයක් වශයෙන් ඒ විස්තරයත් එක්ක අදාළ පින්තූර ගලපන්න තමයි කියන්නේ. හරි write the letter of the most suitable picture in the box given against each description. අපිට කියන වඩාත් නිවැරදි පින්තූරය තෝරලා ඒකේ අකුර ලියන එක මේ හම්බෙන කොටුවේ. පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් කලබල වෙන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ කරන්න ඉතාම පහසුයි පුළුවන්. මේ ප්‍රශ්නේ කරද්දී හැබැයි කරන්න ඕනේ දේ තමයි මුලින්ම පින්තූර ටික බලා ගන්න එක ඔක්කොම ටික කෙලිම පටන් අරන් කරන් යන්න. මොකද මේ ප්‍රශ්නේ හම්බෙන පින්තූර ඔක්කොම දැනගත්තොත් මොකද අපි තෝරගන්න ඕනේ කියලා සම්පූර්ණ දැනුමක් අපිට හම්බෙන්නේ. ඒ නිසා පින්තූර ටික ඔක්කොම ටික අනිවාර්යෙන් බලලා පටන් ගන්න. හරි බලමු මුලින්ම හම්බෙන ඒ අකුර ළමයි දෙන්නෙක් හරි කවුරු දෙන්නෙක් ඉන්න ඒ කට්ටිය ගහක්කට පොත් කියමින් තමයි ඉන්නේ. ගෑනු ළමෙක් ඉන්නවා, පිරිමි ළමෙක් ඉන්නවා. හරි බියකරු ගත්තොත් තවත් උන් ළමයි දෙන්නේ ඒකට විද්‍යාගාරයක වෙන්න බුණා පරීක්ෂණ පවත්වනවා. විවිධාකාර ඇසිඩ් වර්ග දේවල් කලවම් කරලා විවිධාකාර පරීක්ෂණ කරනවා. හරි සියකරු ගත්තොත් චිත්‍ර ප්‍රදර්ශනයක් වෙන්න බුණා. නැත්නම් ඡායාරූප ප්‍රදර්ශනයක් තියෙන්නේ. ළමයි කණ්ඩායමක් ගිහලා ඒක බලනවා. ඒගොල්ලෝක නිරීක්ෂණය කරනවා. හරි ඩියකරු ගත්තොත් පවුලේ කට්ටියක් ඉන්නේ. තාත්තා වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. මේගොල්ලෝ කොහරි ගමන් කරනවා, ඇවිදන් යනවා. ඒ කට්ටිය ගාව විවිධාකාර බඩු තියෙනවා. බෑක්පැක් අනමන එල්ලන් යනවා. ඒ කට්ටිය කොහරි දුර ගමනක් වෙන්න පුළුවන් යන්නේ. සංචාර කරනවා වෙන්න පුළුවන්. ඔයාලට පැහැදිලි වෙලෙ පේනවා ගුවන් යානාවක් තියෙනවා. සමහරට මේ කට්ටිය කොහරි ගුවන් ගමනක් තමයි යන්න ලෑස්ති වෙන්නේ. හරි ඊට පස්සේ ගත්තොත් ඊ අකුර ඒකෙත් ළමෙක් ඉන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ බලන් ඉන්නේ කුරුල්ලෙක් දිහා. ටිකක් හොටේ දිග ගිරවෙක් වෙන්න පුළුවන් යම්සි ආකාර කුරුල්ලෙක් ඉන්නවා. එයා දිහා බලන් ඉන්නවා. ඒ කුරුල්ලා ඉන්නේ කූඩුවක් තුල. මේ ළමයි ඉන්නේ කූඩුවෙන් එළියේ සත්තු අත්තක් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ගත්තොත් F අකුර. F අකුර තියෙන යම්සි කඩයක් වෙන්න පුළුවන්. නැත්නම් යම්සි රාජකාරී ආයතනයක් වෙන්න පුළුවන්. යම්සි පුද්ගලෙක් ගිහලා තොරතුරු ලබා ගන්නවා. හරි නැත්නම් හරි භාණ්ඩ මිලදී ගන්නවා. හරි යම්සි රාජකාරී කටයුත්තක් කරනවා. හරි මෙන්න මේ ආකාර රූපසන්ටි අධ්‍යයනය කරලා පස්සේ ඔයාලට අදහසක් එනවා මොනවද රූප කියන එක. ඒ ගන්න අදහස ඔළුවේ තියාගෙන ඒකත් එක්ක විස්තර කියවන්න. ඒතරට පහසුවෙන් කරගත්තයි. එහෙම කරාම ඔයාලට ඊටම සාර්ථකව එකපාරෙන් හරියටම කරගත්තයි. හරි බලමු එකපාරෙන් කරගමු. හරි අංකය මෙහෙම හම්බෙන්නේ Sunil and his friends enjoy looking at all objects, artifacts and paintings. සුනිල් කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ යාළුවොත් ඉන්නවා. ඒගොල්ලෝ විනෝද වෙනවලු මේ බලලා පැරණි වස්තුන් වෙන්න පුළුවන්, යම්කිසි කලා නිර්මාණ වෙන්න පුළුවන්, චිත්‍ර වෙන්න පුළුවන් ඔය දේවල්. ඒතර මේ කතාවේ යාළුවෝ කණ්ඩායම වැගෙන ඒකට බලන්නේ ඡායාරූප නැත්තම් විවිධාකාර සිතුවම්. ඒතර මේක ගත්ත එක මේ 100 අකුර හම්බෙන්න චිත්‍ර ප්‍රදර්ශනය. ඒතර ඒ රූපේ ඉන්නේ සුනිල් සාගේ යාළුවෝ කට්ටිය. ඒක තමයි උත්තරේ. ඒතර ඒක උත්තරේ අරන් තියෙන 100 අකුර ඒක හරියටම හරි. අපි ඒක ලියන්න ඕනේ එක දීලා තිනවා. අපි පොඩි මාක් එකක් දාපු ගත්ත එකට ඒතර අපි බලන්න ඕනේ අනිත්‍ය පවණයි. හරි අංක දෙක බලමු. Oliver is interested in learning about birds and watching them. ඔන්න ඔලිවර් කෙනෙක් එයා කැමැත්ත දක්වනවා ඉගෙන ගන්න කුරුල්ල ගැන. ඒක ගැන තමයි ඒගොල්ලෝ බලන්නේ. දැන් කුරුල්ල ගැන කියද්දි අපිට ගත්තා මේ කුරුල්ලෙක් දිහා බලන් ඉන්න මේ ළමයි දෙන්න. එක්කෙනෙක් අනිවාර්යෙන් ඔලිවර් තමයි මේ ඉන්නේ. අපිට ගත්තා මේකට ඊ අකුර. ඊ ගම එතෙන් ඉතා පහසුයි. හරි ඒකත් මාක් කරගම අනිවාර්යෙන් මාක් කරන් ඇදට තවත් පහසුයි. හරි අංක 3 Mr and Mrs Perera enjoy reading in a quiet place. ඔන්න පෙරලා මහත්මයා සහ මහත්මිය ඒගොල්ලෝ බොහොම සතුට ලබනවලු කියවලා බොහොම නිශ්ශබ්දශීලී තැනක. ඉතින් මේ කියන්නේ පොත් කියවන කට්ටිය ගැන. ඒ කට්ටිය පොත් කියවන්නේ මෙන්න මේ ඒ අකුරේ හැම රූපේ ඒගොල්ලෝ ගහක් කරන නිස්කලංකේ බොහොම නිවි හැනිලි පොතක් කියවනවා. අපිට ගත්තකේ ඒ අකුර තෙන්ට. ඒක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ අංක 4 බලමු. අංක 4 අපිට හම්බෙනවා Mr Fernando often goes to buy medicine and health products. ඔන්න ෆර්නෑන්ඩෝ මහතා එයා නිතරම යනවලු මිලදී ගන්න බෙහෙත් සහ සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධ යම් නිෂ්පාදන. විටමින් වර්ග වෙන්න පුළුවන්, පෝෂණ අතිරේක වෙන්න පුළුවන්, විවිධ දේවල් මිලදී ගන්නවා.
ඉතින් මේ පින්තූරය බලපුවම අපිට පේනවා මේකේ මේ F අකුරේ හම්බෙන්නේ කවුන්ටර් එකක්. මේ කවුන්ටර් එක ෆාමසි කවුන්ටර් එකක් පේන්නේ. සාමාන්‍ය ෆාමසි එක කොහොම තමයි තියෙන්නේ. ෆාමසි එකේ බෙහෙත් වගේ දේවල් ඇතුලින් තියෙන්නේ මිනිස්සුන්ට නිරාවරණය නොවෙන්න. මොකද බෙහෙත් වගේ දේවල් මිනිස්සුන්ට ගැටෙන්න තියන්න හොඳ නැහැ. ඒ නිසා ඒවා ඇතුලින් තියෙන්නේ මිනිස්සු ගිහලා කවුන්ටරෙන් පොලිමේ ගිහලා බෙහෙත් අර ගන්නවා. ඒතර ඒකත් එක්ක අපිට ගත්ත එක F අකුර මෙතෙන්ට F වල ඉන්නේ ෆර්නැන්ඩෝ මහතා බෙහෙත් අර ගන්න ෆාමසියෙන්. ඒක තමයි උත්තරේ. හරි අපිට තව ඉතුරුනේ B අකුර සහ D අකුර. B වල හැම ළමයි දෙන්නේ පරීක්ෂණ පවත්වනවා. D අකුර හැමනේ පවුලේ කට්ටිය සංචාරය කරනවා. හරි බලමු අංක 5 මලිත්ස් family loves travelling and exploring new places. ඔන්න මේ කියන්නේ මලිත්ගේ පවුලේ කට්ටිය බොහොම ආසාවක් දක්වන සංචාරය කරන්න විවිධාකාර අලුත් ස්ථාන ගවේෂණය කරන්න. හරිද? ඒකට ගැලපෙන්නේ D අකුර තමයි. D අකුර ඉන්නේ මලිත් සහ එයාගේ පවුලේ කට්ටිය ඒගොල්ලෝ සංචාරය කරනවා. D තමයි උත්තරේ. හරි අවසානයේ අංක 6 අමල් and රමණි like doing experiments and observing chemical reactions. ඔන්න අමල් සහ රමණි මේගොල්ලෝ කැමැත්ත දක්වන විවිධාකාර පරීක්ෂණ පවත්වන්නේ. ඒකෙන් තමයි ඒ විවිධාකාර රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන ආකාර නිරීක්ෂණය කරලා හැම අත්දැකීම් කරලා බලන්න ඒකට ආසයි. හරි ඉතුරුනේ B අකුර. ඒකේ ඉන්නේ ඒ පරීක්ෂණ කරන ළමයි දෙන්න අමල් සහ රමණි. ඒකට ඒකට ඉන්නේ B අකුර. ඒක තමයි උත්තරේ. හරි මේ ප්‍රශ්නේ බොහොම පහසුවෙන් කරලා බලන්න. ඉතාල පහසු ප්‍රශ්න. මේ ප්‍රශ්න එකපාරින් කරගන්න දෙපාර තුනක් කරන්න යන්න එපා. ටිකක් ඉක්මනින් කරගන්න. ඉස්සෙල්ලා පින්තූර ඔක්කොම බලන්න. සම්පූර්ණ අදහසක් අරගන්න. ඊට පස්සේ විස්තර ටික කියවන් යන්න. එකින් එක එකපාර කරගන්න. දෙපාර තුන් පාර වටේ යන්න එපා. දෙපාර තුන් පාර වරද්දගෙන නැවත නැවත කරන්න යන්න එපා. එකපාරින් කරගන්න. හරි ප්‍රශ්නේ සාර්ථක ඉතාමත් ඉක්මනින් කරගත්තා. ඉතාම පහසුවෙන් කරගත්තා. ලකුණු 5ක් හම්බුණා. හරි ඒකත් ප්‍රශ්න දෙක බලමු. දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පහසු ප්‍රශ්න. මේක ප්‍රශ්න අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය දැනීමෙන් ලොකු දැනුමක් ඕනේ පහසුවෙන් කරගත්තා. හරි ඒකත් බලමු ප්‍රශ්න දෙක කොහොමද කියලා. හරි ප්‍රශ්න දෙකේ හම්බෙන්නේ සංවාදය බලමු ප්‍රශ්නේ කියලා fill in the blanks in the following dialogue. අපිට හම්බෙන්නේ සංවාදයේ හිස්තැන් පුරවන්න කියනවා. ඒ වගේම කියනවා use the words given in the box. අපිට කියනවා හිස්තැන් වල දාන්න කියලා මේ කොටේ හම්බෙන වචන. ඒ වගේම කියනවා write the letter of the correct word in the space given. අපිට කියන්නේ හිස්තැන් වල දාන්න කියලා මෙන්න මේ කොටේ හම්බෙන වචන වල ඉංග්‍රීසි අකුර ABC තමයි දාන්න කියන්නේ. ඉතින් අර පහසු මේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් ABC දාන්න වචන ලියන්න යන්න එපා. වචන ලියුවොත් ලකුණු හම්බ වෙනවා. නමුත් වචන ලියද්දි ගොඩක් කාලය යනවා. අනිත් කාරණා තමයි වචන ලියද්දි ස්පෙලිං වලදී ලකුණු හම්බ වෙන්නේ. ඒක තමයි විශේෂම කාරණා. වැරදුනොත් ඔයාලට හදද්දි පහසුවේ මේ අකුරක් තිබ්බොතින් වචන ලියුවොතින් ආයේ ඒක හදන්න ගියාම ඔයාලට මකන්න සිද්ධ වෙනවා. ආය ලියන්න සිද්ධ වෙනවා. ඒ නිසා පහසුවෙන් කරන්න බලන්න අකුර දාන්න. හරි මේ ප්‍රශ්නේ කරද්දි මුලින්ම එකපාරට කරන්න යන්න එපා. සංවාදේ කියවන්න යන්න එපා. ඉස්සෙල්ලා වචන ටික බලන්න. හරි බලමු කියමු තේරුම් ගමු. අපිට නම් වචන ටික ගත්තා. where still pay their counter could. where කියන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක් වශයෙන් අහන්න පුළුවන් WH question එක. ඊට පස්සේ ගත්තොත් still කියන්නේ තාමත් කියන එක ඒක භාවිතා කරන හැමසිට තාමත් කරනවා කියන අර්ථයෙන්. හරි pay කියන්නේ ගෙවනවා කියන එක මුදලක් වෙන්න පුළුවන් ගෙවනවාට කියනවා pay කියන එක. හරි දෙයා කියන්නේ එහෙ නැත්තම් එතන කියන එක. counter කියන්නේ counter එකක් නැත්තම් කවුලුවක් කියන එක. ඒකෙන් සල්ලි ගන්න පුළුවන් බඩු ගන්න පුළුවන්. ඒ වගේ තැනකට කියනවා counter එක කියලා. හරි could කියන්නේ පුළුවන් වුණා කියන එක can එකේ past tense එකේ auxiliary verb එක උපකාර ක්‍රියාපද. මේ වගේ can could may might shall should will would ඔය වගේ ක්‍රියාපද පස්සේ verb එකක් આવුත් අනිවාර්යෙන් එන්නේ base verb එක. මුළු ස්වරූපයක් එන්නේ could eat could run can eat can run ඒක ඔය දන්නවා ඇති. හරි මේ තමයි වචනේට අපිට දාන්න කියන හිස්තැන් වලට අපි සංවාදය කියලා තීරණය කරගමු. සංවාදය අපි එකපාරේ සාර්ථක කරගමු. හරි මේ සංවාදයක් කියනකොට මුලින්ම සංවාදයේ පළවෙනි වාක්‍යයක් දෙයක් කියලා තේරුම් ගන්න. මොකක් ගැනද කතා කරන්නේ? මොන අවස්ථාවක්ද? කවුද ඉන්නේ? මේ කාරණා පොඩ්ඩක් තේරුම් ගන්න. ඒකත් ඔයාලට පහසු කරන්න පුළුවන්. හරි බලමු දෙන්නෙක් කියන එක්කෙනෙක් රාම් අනිත් එකෙන් ලාල් ළමයි දෙන්නෙක් ඉන්නවා බලමු කියලා. හරි රාම් කියනවා hey I can't find my library book. මට මගේ පුස්තකාල පොත හොයාගන්න බෑ. Have you seen it? ඔයා ඒක දැක්කද? ඒතර මේ රාම් කියන්නේ පුස්තකාලේ පොත එයාට හොයාගන්න විදියක් නැහැ කොහරි නැතිලා. ඒක තමයි කියන්නේ. හරි ලාල් කියනවා oh no අයියෝ you had it yesterday. ඔයාගාව ඒක ඊයේ තිබුණා right නේද? right නේද කියලා අහන්නේ. Maybe it's B අකුර හම්බ වෙනවා still කියන එක. ඒතර still in your bag. සමහර කලාට තාමත් ඒක ඔයාගේ බෑග් එකේ ඇති. ඒතර ලාල් කියනවා ඒක ඔයාගේ ඊයේ තිබ්බ නේද? ඒක සමහර බෑග් එකේ ඇති කියලා. හරි රාම් කියනවා I checked මම පරීක්ෂා කරා but it's not. නමුත් ඒක නැල්ලු. හිස්තනක් could I have left it in the study room? එයා ප්‍රශ්නයක් අහනකොට මතක නැහැ. අහනවා මම ඒක තිබ්බද කියලා අහනවා මේ පාඩම් කරන කාමරේ. ඉස්කෝලේ ඉන්න බලන්න තා පුස්තකාලයක ඉන්න බලන්න. යම්කිසි පාඩම් කරන කාමරයක තිබ්බද කියලා අහනවා. එතන මේ හිස්තනක දාන් යමු. ඒක තමයි හොඳම දේ. හිස්තන් ඔයා කරන් ඇද්දි වඩාත් ගැලපෙලා දාගෙන යන්න. ඒක තමයි හොඳම විදිය. අවසානට ඇද්දි හිස්තන් පුරවන් ගියොත් තමයි පහසු වෙන්නේ. ඊට වැඩි අංග සම්පූර්ණ වැඩි සාර්ථකයි. මේකට අපි මෙහෙම දාමු. ඊට වගේ B අකුර අරගත්තා. B අවශ්‍ය නැහැ අපිට තියෙන ඊටු ටික බලමු. is not where, is not pay, is not there, is not counter, is not could. ඊට මේකට ගැලපෙන එක තමයි there කියන එක. ඒක එතන නැහැ කියන එක. ඊට මෙයා මේ එතන කියලා කියන්නේ ඒකේ බෑග් එකේ. අපි ගමු D අකුර තෙන්න. ඊට ඒකට ගත්තා D අකුර ඒක තමයි උත්තරේ. යම් විසාකාරයේ සාමාන්‍ය දිනේ භාවිතා කරලා ගලපන්න තමයි තියෙන්නේ. වරද ගන්න එපා. ඊට පස්සේ ලාල් කියනවා perhaps සමහරක් වෙලාවට it could also be on the table හිස්තන we were sitting. ඒතර සමහරක් වෙලාවට ඒක තියෙන්න පුළුවන් මේ මේස් එක ඒගොල්ලෝ
ඉඳගෙන හිටපු. එතන මේකේ තියෙන වාක්‍ය දෙක සම්බන්ධ කරලා ලියපු කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් තියෙන්නේ මේසේ විස්තර කරන අපි ඉඳගෙන හිටපු මේසේ. එතන මේක තැන්වල භාවිතා කරන රිලේටිව් ඇඩ්වර්බ්ස් රිලේටිව් ප්‍රොනවුන්ස්. ඒ හරහා තමයි මෙන්න මේ හැම ටේබල් එක වචන විස්තර කරන්නේ. එතන මේක මේ ව්‍යා කියන එක භාවිතා කරලා ප්‍රශ්නයක් අහන්න කොහෙද කියන එක. ඒකෙන් තමයි යම්කිසි ස්ථානයක් විස්තර කරන්න පුළුවන් රිලේටිව් ප්‍රොනවුන් එක විදියට. ඒකට එන්නේ perhaps it could also be on the table where we were sitting. සමහරවිට ඒක තිබ්බ වෙන්න පුළුවන් අපි ඒ වාඩිලා හිටපු මේසේ මත. ඒ තමයි උත්තරේ. ඊට පස්සේ රාම් කියනවා I'll stop by the library හිස්තනම්. අපොඩ නවතින්න පුස්තකාලේ දැනගන්න මේ බයි කියන එක තේරුම දෙන්න ළඟ කියන එක. ඒකට කියනවා අපොඩ නවතින්න කියලා පුස්තකාලේ ළඟ and ask if anyone has returned it. ඒකල අහන්නම් කවුරු කෙනෙක් ඒක බාර දුන්නද කියන එක. ඒ කියන්නේ ඒක පුස්තකාලේ නැති වෙලා සමහර වෙන කෙනෙක් ගත්තා නම් ඒක පුස්තකාලේ බාර දෙන්න ඇති කියලා හිතනවා. ඊට මේක හිතනක් අහනවා මේකේ එයා නවතින පුස්තකාලේ ගාව පුස්තකාලේ මොකක් ගාවද කියන එක ඔය තමයි අහන්නේ. මේක ගන්න පුළුවන් මේ කවුන්ටර් කියන එක. මේක හැමනේ ඊ අකුර කවුන්ටර් කියන්නේ කවුලක් පුස්තකාලේ කවුල. පුස්තකාලේ ඇතුළට යන්නේ නැතුව පුස්තකාලේ කවුලුව ගාව පොඩ නැවතිලා ඒකෙන් ලයිබ්‍රරියෙන් හරි කවුරු කෙනෙක් අහනවා කවුරු කෙනෙක් පොත ගෙනත් දුන්නද කියන එක. හරි ඒකට ඊ අරගත්තා. ඒක හරි. ඊට පස්සේ අපිට තව ඉතුරු වෙන දෙකයි පේ කියන එකයි කුඩ් කියන එකයි බලමු. That's a good idea. ඒක හොඳ අදහසක්. You හිස්තනක් also check the return shelf just in case. ඒතර රාම් ලෑස්ති තියෙන පුස්තකාලේ කවුන්ටර් එක ගිහලා පොඩ්ඩක් අහලා බලන්න පොත ගෙනත් දුන්නද කියන එක. ඒතර ලාල් කියනවා ඒක හොඳ අදහසක්. ඔයා පරීක්ෂා කරන්න හොඳයි කියලා මේ රිටර්න් ෂෙල්ෆ් එක පොත් බාර දුන්නාට පස්සේ බාර දී පොත් තබල තියෙන රාක්කයක ඒ රාක්කය පොඩ්ඩක් පරීක්ෂා කරන්න කියනවා. එතන මේක හිතනක් අහනවා ඒකට ගන්න බෑ පේ කියන එක. නමුත් could ගන්න පුළුවන්. You could also check. ඔයාලට පුළුවන් පරීක්ෂා කරන්න කියන එක. ඒතර ඒකට එන්නේ F අකුර could කියන එක. හරි. රාම් කියනවා thanks. ස්තුති. I really don't want to. මට ඇත්තටම අවශ්‍ය නැහැ මොකක්ද දෙයක් කරන්න. මේ to කිව්වත් t කියලා එන්නේ for it ඒ වෙනුවෙන්. එතන මේ to වලට පස්සේ ගොඩක් වෙලාට එන්නේ බේස් ස්වභාවයක්. ඒ කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වරූපයක්. ඒක දැනගන්න සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ ගොඩක් තැන්වල මේක අහනවා to plus base verb. එතන මේක හැමන බේස් verb එක තමයි pay කියන එක මුදල් ගෙවනවා කියන එක 100 අකුර. එතන යා කියන්නේ I really don't want to pay for it. මට ඇත්තට මේකට ගෙවන්න කැමැත්තක් නැහැ කියන එක. පොත නැති කරගත්තා නම් ඒ නැති කරගත්ත පොත වෙනුවට පොතක් දෙන්න ඕනේ. නැත්නම් සල්ලි ගෙවන්න ඕනේ. එයාට ඒක කරන්න බෑ කියලා කියන්නේ pay තමයි උත්තරේ 100 අකුර. හරි ලාල් කියන අවසානයේ don't worry කනගාටු වෙන්න එපා. We'll find it. අපි ඒක හොයාගමු. Let's keep looking. දිගටම හොයන් යන්න. හරි ඔන්න පොතක් නැති වෙලා ඒ පොත හොයන ඒ කට්ටිය ඒගොල්ලෝ උපක්‍රම කීපේ භාවිතා කරන එකක් තමයි ඊ වාඩිලා හිටපු මේසේ ගාව පොඩ්ඩක් පරික්ෂා කරන. ඒ විතරක් නෙවෙයි පුස්තකාල කවුන්ටර් එකේ ගිහලා පොඩ්ඩක් අහලා බලන්න ගෙනත් දුන්නද කියන එක. ඒ වගේම රිටර්න් ෂෙල්ෆ් එකේ වාක්‍ය පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න ආම්බෙන්වත් තියෙද කියලා. හරි ඔක තමයි කතාව. මේ ප්‍රශ්නයත් සාමාන්‍ය දෙනෙම කරන්න ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න වරද්ද ගන්න පුළුවන් ඔයාලට මේ සාමාන්‍ය දෙනෙම කියලා එක නැත්නම් බොහෝ දුරට මේ ප්‍රශ්න කරන්න හම්බෙන්නේ සාමාන්‍ය දෙනෙම. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව ලොකුවටම ඕනේ නැහැ. යම් විසාකාරක මේ කරන දේ මේ කතාවත් එක්ක වචන ගලපන්න තමයි තියෙන්නේ. මේ ප්‍රශ්න වල සාර්ථක කරන්න අනිවාර්ය ප්‍රශ්නපත්‍ර ගොඩාක් කළ යුතුයි. ප්‍රශ්නපත්‍ර කරාම තමයි මේ ප්‍රශ්න පුළුවන් වෙන්නේ. ඔටෝම පුළුවන් වෙනවා. එහෙනම් ප්‍රශ්නපත්‍ර නොකර හිටියද වට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ප්‍රශ්නපත්‍ර ගොඩක් හොයන් කරන්න. ප්‍රශ්නපත්‍ර කරද්දි වලට ලොකු දැනුම හැකියාවක් කරනවා. මේක ප්‍රශ්න කොහොමද වරදින්නේ? ඔයාලා ලකුණු 5න් පම ගන්න පුළුවන්. හරි ඒකත් එක්ක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 3ක් බලමු. අපි ටිකක් ඉක්මන් කරලා කරන් යමු. කාලය වැදගත් වෙනවා. හරි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 3 හැමෙන් පින්තූරය බලමු කියලා. හරි ඒකත් එක්ක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 3 බලමු. ඊටවත් ඉක්මනින් කරන්න බලමු. පාස් ප්‍රශ්න මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම සාර්ථක කරන්න ඕනේ. ඊට හම්බෙන පින්තූරයක් ඒකත් එක්ක හම්බෙන ඡේදක හිස්තැන් පුරවන්න අදාළ වචන හම්බෙන පහසුවෙන් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් ලකුණු 5න් පම ගන්න වෙන ප්‍රශ්න. මොකද ඒ පාසයක් ගන්න ඕන නම් ඔයාලට මේකේ පහසු ප්‍රශ්න සම්පූර්ණයෙන් ලකුණු ගන්න ඕනි. සමහර ශිෂ්‍යයන් එකක් දැන් වරද්ද ගන්න එහෙම විශාල පාඩුවක් එන්නේ. මොකද හේතුව මෙයාගේ පහසු ප්‍රශ්න වරද්ද ගත්ත ඔයාලට කරන්න සිද්ධ වෙන අමාරු ප්‍රශ්න ව්‍යාකරණ ප්‍රශ්න වගේ දේවල් ඒ වගේ ලකුණු අඩු වෙන්න පුළුවන් කොහොමත්. ඒ නිසා මේකේ ප්‍රශ්න වරද්ද ගන්න එපා. හරි ප්‍රශ්නේ බලමු කියලා. අපිට හැම ප්‍රශ්නේ එහෙමයි තියෙන්නේ. study the picture given below. පහත පින්තූරය අධ්‍යයනය කරන්න. fill in the blanks in the paragraph using the words given in the box. ඒකත් එක්කන 15 වෙනි ඡේදයේ හිස්තැන් පුරවන්න කියලා ඒ සඳහා භාවිතා කරන්න මෙන්න මේ කොටු යවන වචන ටික. ඒ වගේම කියනවා write the letter of the correct word in the blank. හිස්තැන් වල දාන්න කියන්නේ මෙන්න මේ හම්බෙන වචන වල ඉංග්‍රීසි අකුර. ABC තමයි දාන්න කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ කරද්දී ඔයා ABC ම දාන්න වචන ලියන්න යන්න එපා. වචන ලියුවොත් ඒ ලකුණු හම්බ වෙනවා. සමහර කට්ටිය YouTube එකේ කියනවාට වචන ලියුව ලකුණු හම්බෙන්නේ නැහැ කියලා. නමුත් ලකුණු හම්බ වෙනවා. ඒ වුණාට විශේෂම කාරණා තමයි මේක ලියද්දී වල වෙලාව ගොඩක් ගත වෙනවා. අනික තමයි ස්පෙලිං වැරදුනොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ABC දාන්න. අපි හරියට කරමු වරද්ද ගන්න නැතුව. හරි ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ කරද්දී එකපාරට පටන් ගත්තම ඡේදයට ගිහලා හිස්තැන් පුරවන්න පටන් ගන්න එපා. ඉස්සෙල්ලා රූපේ බලන්න. ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. තේරුම් ගන්න මොනවද තියෙන්නේ කියන එක. ඊට පස්සේ මේ හැම වචන සේර වෙකින්නේ කියව ගන්න. යම්කිසි අදහසක් අරගන්න. ඊට පස්සේ ඡේදයට යන්න එකපාරින් කරගන්න. හරි බලමු පින්තූරය හැමෙන්නේ මොකක්ද කියලා. මේ පින්තූරය අපිට පේනවා ඔන්න යම්කිසි පිරිසක් එකතු වෙලා ඉන්න මිනිස්සු කණ්ඩායමක්. පිරිවෙන් ළමයි, ගෑන් ළමයි, යකිත වැඩිහිටි කට්ටිය හැමෝම එකතු වෙලා ඉන්නවා. මේ කට්ටිය බල බල ඉන්න මේ වඳුරෙක් නටන එක විවිධාකාර නැටුම් වෙන්න පුළුවන්. විවිධාකාර ජවනිකා බල බල ඉන්නවා. යම්කිසි උද්‍යානයක හරි, යම්කිසි නගරයක් ආශ්‍රිතව හරි සාමාන්‍ය වගේ දේවල් සිද්ධ වෙනවා. හරි අපිට පේනවා වඳුරා ඉන්න මැදේ යා ඔන්න ලස්සන ඇඳගෙන, තොප්පියක් එම දාගෙන, ටී-ෂර්ට් එක කලිසම ඇඳගෙන යා විවිධාකාර උසුළු දේවල් කරමින් ඉන්නවා.
ඒ වගේම තමයි යාගේ අයිතිකාරය ඉන්නවා. එයා තමයි වඳුරා මෙහෙවන්නේ. එයාත් ලස්සන ඇඳුමක් එමෙතගෙන තොප්පියක්ම දාගෙන ඉන්නවා. එයාගේ අතේ තියෙන යම්කිසි භාණ්ඩයක් එයාගේ වාදනය කරනවා වෙන්න පුළුවන්. ඒකත් එක්ක වඳුර ලස්සනට නටනට ගමන් කරනවා. ඒකේ තමයි බඩු බාහිර දෙය පැත්තකින් තියෙනවා. ඒකත් එක්ක ඉතාලම උනන්දුවෙන් බල ඉන්නවා මේ කුඩා ළමයි කණ්ඩායමක්. මේ පැත්තේ ළමයි ඉන්නවා. මෙතන ළමයි 3 දෙනෙක් ඉන්නවා. සමහරට මොන්ටිසෝරි ළමයි වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රයිවට් ක්ලාස් එක වෙන්න පුළුවන්. ඒකේ ටීචර් වෙන්න පුළුවන්. නැත්නම් යම්කිසි ආකාරයක එයාගේ දෙමාපියෙක් කෙනෙක් වෙන්න පුළුවන්. අක්කා කෙනෙක් වෙන්න පුළුවන්. එයා බලන් ඉන්නවා ඉස්සරහට වෙලා. එයා සමහරට මේ කණ්ඩායමේ මග පෙන්නන කෙනා වෙන්න පුළුවන්. හරි. ඒක තමයි පින්තූරය. තමයි සරල කරුණු ටිකක් තියෙන්නේ. වඳුරෙක් නටන අවස්ථාවක්. හරි වටපිටාවක් ගත්තොත් ගහක් තියෙනවා, ගයක් හරි මොකක් හරි බිල්ඩින්ග් එකක් තියෙනවා, ඒකත් එක්ක වැටකුත් තියෙනවා. හරි පින්තූරය ඉතා පහසු තේරුම් අරගන්න. ඉතමත් ඉක්මනින් පින්තූරය බලන්න මොනවද තියෙන එක. ඉතමත් ඉක්මනින් පින්තූරය තේරුම් අරගෙන කවුද ඉන්නේ, මොකක්ද කරන්නේ, යම්කිසි ආකාරයක කුඩා අධ්‍යයනයක් කරන්න. හරි දැන් බලමු වචන ටික අපි ඉක්මනින් කරන් අපිට අපේ වචන ගත්තොත් playfully, ground, tree, arms, seated, enjoying, sack, watching, dressed, direct, with. මේක හැමන preposers, මේක හැමන nouns, මේක හැමන pronouns, මේක හැමන verbs, මේක හැමන adjectives, මේක හැමන adverbs විවිධාකාර දේවල් හම්බ වෙනවා. මේ සේර word classes. ඉංග්‍රීසි භාෂාවේ word classes කියන්නේ සාමාන්‍ය මූලික පාඩම. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ මුලම හම්බ වෙන පාඩමක්. මේ පාඩම අනිවාර්යෙන් හදාගන්න අවශ්‍ය කරනවා. මොකද ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතාව ගැන දැනගන්න මේ word class කියන පාඩමෙන් ඔයාලට වචන දානකොට උනත් word class කියන පාඩම දන්නවනම් ඔයාලට පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ කාරණාව දැනගන්න word class පාඩමත් එක්ක. හරි කෙසේද බයෙන්ඩ word class මොකද දන්නේ නැත්නම් ප්‍රශ්න නැහැ. word class දන්නේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ grammar දන්නේ නැත්නම් සාමාන්‍ය දෙනෙම කරන්න පුළුවන්. අමාරු ප්‍රශ්න නෙවෙයි. හරි බලමු තේරුම කොහොමද කියලා. playfully කියන්නේ බොහොම සෙල්ලක්කාර විදියට, බොහොම විනෝදාත්මක විදියට. ground කියන්නේ බිම කියන එක, පොළවේ කියන එක. tree කියන්නේ ගහක්. ඒතර මේ තියෙන ගහ තමයි. ඊට පස්සේ arms කියන්නේ අත් දෙක. සමහර වඳුර අත් දෙකෙන් විවිධාකාර චලනයන් කරනවා වෙන්න පුළුවන්. seated කියලා කියන්නේ වාඩිලා ඉන්නවා. මෙන්න මෙයා වාඩිලා ඉන්නවා. enjoy විනෝදෙමින් ඉන්නවා. සතුට වෙමින් ඉන්නවා. sack කියන්නේ මල්ලක් කියන එක. මේ තියෙන මේ මෙන්න මේක තමයි sack කියලා කියන්නේ. ඒක පැසක් එහෙම නැත්නම් මල්ලක්. ඒ තියෙන්නේ ඒ වඳුර නටවන කෙනාගේ බඩු බාන තියෙන එකේ තමයි. watching කියන්නේ නරඹමින් ඉන්නවා. මේගොල්ලෝ ඒක බලමින් ඉන්නවා. ඩ්‍රෙස් කියන්නේ ඇඳගෙන ඉන්නවා, ලස්සන ඇඳුම් ඇඳගෙන ඉන්නවා, වඳුරත් ඇඳගෙන ඉන්නවා, වඳුරගේ අයිතිකාරයත් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් ඩිරෙක්ට් කියලා කියන්නේ ඒක verb එකක් වශයෙන් ගත්තොත් යම්කිසි දිශාවක් පෙන්නනවා, නැත්නම් යම්කිසි දිශාවකට යොමු කරනවා කියන අර්ථයක් එන්නේ. ඒක බලමු අපි කොහොමද භාවිතා කරන්න කියලා ඡේදය හැමෙන විස්තරයත් එක්ක. with කියන්නේ preposition එක සම කියන එක. ඒක නිපාත පදයක්. හරි වචන ටික ගත්තොත් ඊටම සරල වචන ටිකක් තියෙන පහසුවෙන් කරගන්න පුළුවන්. වට ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය දැනුමක් තියෙනවා කරගත්තයි. අනිවාර්ය වචන පොඩ්ඩක් කියව ගන්න. ඒතර අපි අදහසක් ගත්තයි. ඒ අදහසත් එක ගියාම පහසුවෙන් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් එකපාරම කරගන්න. දෙපාර තුන්පාර කරන්න බෑ. සමහර ශිෂ්‍යයන් ඉන්නවා භාගයක් කරලා ආය නවත්තලා මුලට එනවා. දෙපාර තුන්පාර වරද්ද ගන්නවා. පැය ගාණක් මේ ප්‍රශ්නේ කරනවා. මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ඉක්මනට කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නේ පහසු ප්‍රශ්නයක් සහ මේ ප්‍රශ්නේ ඉක්මනින් කළ යුතු ප්‍රශ්නයක්. ඔයාලට අනිවාර්යෙන් මේ ප්‍රශ්න ගොඩක් කරලා පුරුදු වෙන සිද්ධ වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්නපත්‍ර ගොඩාක් කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ ගොඩ යන අනිවාර්ය ප්‍රශ්නපත්‍ර කිරීමේ හැකියාව වැදගත් වෙනවා. හරි දැන් බලමු ඡේදයේ හිතෙන් පුරංගම එකින් එක අපි වචන දාමු පිළිවෙලට ලස්සනට. හරි කියමු මෙහෙම හම්බෙන්නේ the picture depicts a group of children along with a few adults. හරි මේ පින්තූරේ පෙන්නනවලු මොකද්ද ළමයි කණ්ඩායමක් ඒ කට්ටිය ඉන්නේ සමග කවුරු සමගද වැඩිහිටියන් කිහිප දෙනෙක්. ඉතින් මේ රූපේ ඉන්න කුඩා ළමයි ඉන්න වැඩිහිටියෝ ඉන්නවා. සමහරට මේ පැත්තේ ඉන්නේ ළමයි වෙන්න පුළුවන් වැඩිහිටියෝ වෙන්න පුළුවන් අපිට හිතන්න අමාරුයි. කිසිදා වැඩිහිටියෝ සහ ළමයි දෙගොල්ලම ඉන්නවා. හරි ඒකත් එක්ක හිස්තනක් හම්බෙනවා a lively monkey show. හරි මේ තියෙන monkey show එකක්. monkey show එකක් කියලා කියන්නේ වදුරු සංදර්ශනයක්. ඒ කියන්නේ වදුරෙක් කියලා විවිධාකාර නැටුම් කරනවා, උසුරු කරනවා, මිනිස්සු ගාවට යනවා. ඒක තමයි වදුරු සංදර්ශනය කියලා කියන්නේ. monkey show එකක්. හරි ඒකේ හිස්තන අනුතන F අකුරේ හම්බෙන්නේ enjoying කියන එක. ඉතින් මේ පින්තූරේ හම්බෙන්නේ කුඩා ළමයි සහ වැඩිහිටියෝ කීප දෙනා විනෝදමින් ඉන්න මේ සජීවී වදුරු සංදර්ශනය. ඒගොල්ලෝ විනෝද වෙනවා. හරි ඊට පස්සේ කියනවා the monkey trainer. ඔන්න වදුරු පුහුණු කරුවා. මෙන්න මෙයා තමයි monkey trainer. එයා තමයි අයිතිකාරයා. හිස්තනක් on the ground. පොළවේ is holding a small two-headed drum. ඉතින් මේ වදුරු අයිතිකාරයා එමෙතන වදුරු පුහුණු කරුවා. එයා මොකද කරන්නේ පොළවේ. ඉතින් පොළවේ වාඩිලා තමයි ඉන්නේ. අපිට ගත්තයි මේ හැමන seated කියන එක මේ ඊ අකුර ගත්තයි. අපි මේකේ ඊ අකුර දාමු. අකුර දාගෙන ඒ තමයි පහසු වැඩේ. ඊ තමයි ඉන්නේ. අපි අනිවාර්යෙන් ගත්ත එක මාක් කරගෙන ඒතර පහසුවක් කරනවා. අපිට බලන්න ඕනේ ඉතුරු පමණයි. මේකේ ඊ අරගත්තා කලින් අරගත්ත F අකුර. හරි කරගෙන ඒතර එයා වාඩිලා ඉන්න බිම එයා අතේ අල්ලගෙන ඉන්න කුඩා small drum එකක් නැත්නම් කුඩා බෙරයක්. බෙරයක් ගත්තොත් දෙපැත්තෙම තියෙනවා හිසවල් දෙකක්. එහෙම නැත්නම් අර ගහන පරි දෙකක්. ඔය කියන්නේ මෙන්න මේක ගැන මේක මෙහෙම මේක අතින් මෙහෙම කරකට පස්සේ සඩ ගාලා වදිනවා මේ කුඩා තියෙන කෑලි දෙක. ඒකත් එක්ක සද්ද එනවා. ඒකට තමයි යනරන්නේ. හරිම ලස්සනයි. හරි ඒකත් එක්ක වෙන to හිස්තනක් the monkey. මොකක් හරි දෙයක් කරන්නට ඒක තමයි to වලින් කියන්නේ කාටද කිව්ව වඳුරට. ඉතින් අපි සාමාන්‍ය දෙනෙමින් තේරෙනවා මෙන්න මෙයා කරන්නේ මේ බෙරේ ගහමින් වඳුරට යම්කිසි ආකාරයක පණිවිඩ ලබා දෙනවා. නටන්න ඕනේ කොහොමද? යන්න ඕනේ කොහෙටද? මේ ආකාර දේවල් මේ බෙරේ භාවිතා කළා. බෙරේ එහා මෙහා කරන්න වෙන්න පුළුවන්. සද්ද වේගවත් කරන්න වෙන්න පුළුවන්. සද්ද නවත්තන්න වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් යම්කිසි ආකාරයක මඟ පෙන්වීමක් කරනවා. ඉතින් මේකට ගන්න පුළුවන් මේ direct කියන verb එක direct කියන්නේ යම්කිසි මඟ පෙන්වීමක් කරනවා කියන එක. ඒ කියන්නේ වඳුරට කරන්න ඕන දේ මොකක්ද කියලා කියනවා. ඒතර ඒකට ගත්තේ direct කියන එක J අකුර. J තමයි එන්නේ.
හරි. next to him එයාට එහා පැත්තේ ආර හිස්තන මොහර දෙයක් තියෙනවා. ඒගම ස්ටික් ලීයක් තියෙනවා. මේක තමයි ලීය. ඒකත් භාවිතා කරන වඳුර නැටුම් ඉදිරිපත් කිරීමට. ඒගම තමයි and a small instrument lying nearby on the හිස්තන. කුඩා උපකරණ නැත්නම් මිසි වාද්‍ය භාණ්ඩ තියෙනවා. සමහර විසිල්ලක් වෙන්න පුළුවන්. ඒකෙන් විසිල් ගහනවා, බල්ටි ගහනවා, නැන්දම බලන්ට යනවා, කදබල බෙදන් යනවා, විවිධ දේවල් කරනවා. හරිද? මේ කියන්නේ මෙන්න මේ ලීයයි මෙන්න මේ කුඩා උපකරණ නැත්නම් සංගීත භාණ්ඩේ. ඒතර මේ දෙකත් එක තව තියෙන මේකේ මල්ලක් අපිට ගත්තා මේ සැක් කියන එක ජී අකුර. ඒක තමයි ඉන්නේ. ඒකත් හරි අපි මාක් එකක් දාගන්න ඒක වැදගත් වෙනවා. හරි මේ කියන දේවල් ලයින් කියන්නේ අතුරලා තියෙනවා නැත්නම් තියලා තියෙනවා on the මත ඒවා තියෙන බිම අපිට ගත්තා මේක මේ on the ground කියන එක B අකුර. ඒක තමයි එන්නේ එතෙන්ට. ඒවා තියෙන බිම on the ground. හරි. The monkey හිස්තනක් in a hat, a t-shirt and shorts. වඳුරා තොප්පියක් t-shirt එක සහ කොට කලිසමක්. එයාව ඇඳන් ඉන්න අපිට ගත්ත එක dress කියන එක I අකුර. I තමයි එන්නේ එතෙන්ට. is හිස්තනක් entertaining the audience. ඉතින් මේ කියන්නේ වඳුරා තොප්පියක් දාගෙන ටී-ෂර්ට් එකක් දාගෙන කොට කලිසමකුත් දාගෙන එයා මොකද්ද කරන්නේ? කට්ටි විනෝදමත් කරනවා මේ ඉන්න ප්‍රේක්ෂකයන්ව. ඉතින් මේක ක්‍රියාපදයක් අරන් තිනවා. මේකේ ඊස්ට පස්සේ I ක්‍රියාපද දාන්න ඕනේ ඉන්ටර්ටේන් තියෙන නිසා මේක ගන්න සිද්ධ වෙන වෙනස් වචනයක් අපිට ගත්තා මේ entertaining වලට කලින් මේ playfully කියන එක බොහොම සෙල්ලක්කාර විදියට අපි ගමු එතෙන්ට. ඒක තමයි උත්තරේ. playfully entertaining the audience. බොහොම සෙල්ලක්කාර විදියට විනෝදමත් කරන ප්‍රේක්ෂකයන්ව. බලන් ඉන්න කට්ටිය. The children are හිස්තනක් the show with excitement. ඉතින් කුඩා ළමයි ඒකල බොහොම උනන්දුවෙන් බොහොම උද්‍යෝගයෙන් ඒ සංදර්ශනය ක්‍රියාපදයක් එන්නේ ආට පස්සේ ing verb අපිට ගත්තේ watching කියන එක නරඹමින් ඉන්නවා. එච් තමයි එන්නේ එතෙන්ට. while ඒ අතරතුරේ a woman කාන්තාවක් stands nearby with the හිස්තනක් crossed. ඔන්න තවත් කාන්තාවක් ඉන්න. ඒ කියන්නේ මෙන්න මෙයාත් කරන්නේ ළමයි වගේම මේ මංකි ෂෝ එක බලන එක. එයා ඒතර හරහට තියාගෙන ඉන්නවා. ඒතර මේ කියන්නේ මේ අත් දෙක හරහට තියාගෙන ඉන්නවා කියන එක. මේ එයා මෙන්න මෙහෙම අත් දෙක බැඳන් ඉන්නවා. ඒතර හිස්තනට එන්නේ D අකුරේ arms කියන එක. ඒතර arms තමයි cross කරගෙන ඉන්නේ. අත් දෙක බැඳගෙන ඉන්නවා. also watching it. එයාත් එක නරඹමින් ඉන්නවා. හිස්තනක් them. ඒගොල්ලන් ඒතර ඒගොල්ලෝ කියන්නේ මේ අනිත් කුඩා ළමයි ඒගොල්ලෝ සමග with තමයි එන්නේ. කී අකුර එතෙන්ට. හරි. In the background පසුබිමේ ගත්තොත් a building ambisi ගොඩනැගිල්ලක් a fence වැටක් and හිස්තනක් create a bright and cheerful outdoor scene. ඒතර පසුබිමේ ගොඩනැගිල්ලක් තියෙනවා, වැටක් තියෙනවා. ඒක තමයි මොකක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම තියෙන ගහක්. අපිට ගත්ත මේ tree කියන එක C තමයි එන්නේ ඒකට. හරිම පහසුයි. C තමයි එකට එන්නේ. ඒතර මේ කියන දේවල් නිර්මාණය කරනවා බොහොම දීප්තිමත් බොහොම උද්‍යෝගී ලිබහන් දර්ශනයක්. මේ කතා කරන්නේ මංකිෂෝගේ පවතින ස්ථානය ගැන. ඒකට ගැලපෙන ස්ථාන තෝරන් තිනවා. හරි ලස්සන කතාවක් තියෙන මංකි ෂෝ එකක් වතුර දර්ශනයක්. ඔයාලට මේක දිහා බලන්න පුළුවන් සාමාන්‍ය නගරයක නැත්නම් උද්‍යානයක ඉස්සරහා අනිවාර්යයෙන් ගිහලා බලන්න විවිධ දේවල් කරනවා මේ වඳුරා. සාමාන්‍ය මේ ප්‍රශ්න පහසුවෙන් කරන්න පුළුවන්. විනාඩි 5ක්වත් යන්නේ ඉතාම ඉක්මනින් කරගන්න. ඔයා කරද්දී එකපාරින් කරගන්න දෙපාර තුනක් කරන්න බෑ. සමහර ශිෂ්‍යයන් වරද්දගෙන ආය මකලා ආය නැවත මුලින්දන් කරන. ඒක විශාල කරදරයක් වෙලා පස්සපත කරන් යාමේදී ප්‍රශ්නපතක් කරනකොට අමිසාග සුමට ආකාරව කරන් යන්න. වතුර ගලන් යනගේ වුණ දාසේ කරන් යන්න. ඒතර පහසුවෙන් කරගන්න පුළුවන්. හරි පස්සපතේ ප්‍රශ්න තුන කරගත්ත අපිට හැමෝටම වඳුර ෂෝ එකක්. ඒක ලස්සන ප්‍රශ්නයක් අපි කරගත්තා. ලකුණු 5ක් පහසුවෙන් අරගත්ත. ඒ පහ වැදගත් අපිට අපේ ලකුණු ගන්න වැඩි කරගන්න. හරි ඒකත් එක්ක අපි ප්‍රශ්න හතරේ හැමෝටම ව්‍යාකරණ ප්‍රශ්න සාමාන්‍යයෙන් ශිෂ්‍යට අමාරු වෙන පුළුවන් ග්‍රැමර් දන්නේ නැත්නම් නමුත් උත්සාහ කරලා බලන එක වැදගත් වෙනවා. ඔයාගේ ඉංග්‍රීසි භාෂාවේ ග්‍රැමර් කියන කාරණා දුර්වල නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා try කරලා බලන්න මේ කතාව තේරුම් අරගෙන අමිසාකාර ගැලපීමක් කරන්න උත්සාහ කරන්න. ඔයාලට ග්‍රැමර් මොකුත් බෑනේ අමිසාකාර ග්‍රැමර් පාඩම්ට හදාරන්න විශේෂයෙන් nouns, pronouns, adjectives, adverbs, prepositions, conjunctions ඔයාදී word class හදාරන්න. ඒ දෙනම ඉතාල වැදගත් වෙන ප්‍රශ්නේ කරන්න. ඒ දෙයට අනික් කාරණා මේ කතාව තේරුම් ගන්න ඕනේ. කතාව තේරුම් ගන්න නැත්නම් වරදිනවා. අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාව ග්‍රැමර් පුළුවන් වුණත් කතාව තේරුම් ගන්න ඉතාල වැදගත්ම කාරණා. ඒකට කියන්නේ comprehension. හරි ප්‍රශ්නේ බලමු කියලා. හරි ප්‍රශ්නේ කියමු තේරුම් අරන් එකපාරින් කරගමු. හරි ටෙස්ට් එක මෙහෙම හම්බෙන්නේ underline the most suitable word given within brackets to fill in each blank. අපිට කියන්නේ යටින් ඉරි ගහන්න කියලා නිවැරදි වචන යටින් ඉරි ගහන්න කියනවා. මේ ස්තෙන්ට ගැලපෙන වචනය. අපිට මේ වරහන් ඇතුලේ හම්බෙන වචන වලින් වඩාත් ගැලපෙන වචන තෝරගන්න කියලා කියන්නේ යම්සාකර අවධානයෙන් කරන්න ප්‍රශ්නයක් වර්ධින්න පුළුවන්. හරි විස්තරය කියලා තේරුම් අරගම ඉතාමත් වැදගත් වෙනවා තේරුම් ගන්න එක. හරි being polite helps everyone get along. මේ polite කියන්නේ adjective එකක් විනීතයි කියන එක. ඒ කියන්නේ යම්සි ආකාරයකට සමාජයේ හොඳින් බොහොම අනිත්‍යයට ගරු කරලා අනිත්‍යයට උදව් කරලා බොහොම වැදගත් ආකාරයකට ඉන්නවා කියන එක. මෙන්න මේ ආකාරයට විනීත ආකාරයට ඉන්න එකේ උදව් කරනවලු හැම කෙනෙක්ටම get along එකට ජීවත් වෙන්න. ඒ කියන්නේ සමාජයක් ගත්තට පස්සේ හැම කෙනාම බොහොම විනීතයි නම් අදාළ නීති රීති පිළිපදිනවා නම් එකිනෙකාට ගරු කරනවා නම් කුඩා දේවල් වුණා සැලකිලිමත් වෙනවා නම් ඒකත් එක්ක හැම කෙනාට බොහොම පහසුවෙන් එකට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. When you speak kindly to others වා අනිත් කට්ටිය බොහොම කරුණාන්ත ආකාරයට කතා කරනකොට හිස්තන. ඔන්න අපිට හමන it's itself. it කියන්නේ ඒක it's කියන්නේ it is කියන එක. ඒක වෙනවා කියන එක ක්‍රියාපදයක් වශයෙන් භාවිත කරන is කියන එක. itself කියන්නේ ඒකම. replace pronoun එක මේව ගන්න 9 පන්ති වයිස්කෝලේ 9 පන්ති ඉගෙනන්න ඇති. හරි කියවගන් shows that you care about them. එතන ඒකේ උත්තරය දෙනවා it කියන එක. ඒතර ඒක පෙන්නනවා ඔයා අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා කියන එක.
එතන මේ කියන්නේ කරුණාවන්ත ආකාරයට කතා කරන ගැන කරුණාවන්ත ආකාරයට කතා කරනකොට ඒක එහෙම නැත්නම් මේ කරුණාවන්ත ආකාරයට කතා කිරීම කියන කාරණාව පෙන්වනවලු ඔය අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා කියන එක. පැහැදිලි කතාව. ඒක හරිනේ. කරුණාවන්තයි කියන්නේ අනිත් අය ගැන සැලකිලිමත් වීමක් තමයි. ඒතරකට ඉටිස් අරගන්න බෑ ක්‍රියාපද තියෙන නිසා itself වගේක් එන්නේ noun එකක් එක්ක replace pronoun එකක් කියලා කියන්නේ අපි සිතා අවධාරණය කරනවා. ඒක දාන්නේ noun එකක් එක්ක. ඒතර මේකට it තමයි එන්නේ subject එක විදිහට භාවිතා කරනවා. ඒක හරියි. good manners ඔන්න හොඳ හැසිරීම නැත්නම් විනීතාකාර හැසිරීම leave you a nice feeling. මෙන්න මේක ඇති කරනවලු බොහොම සුන්දර හැඟීමක්. in හිස්තනක් they are them. they කියන්නේ own ඒක subject එක වාක්‍ය මුල භාවිතා කරන වාක්‍ය පටන් ගද්දි they are කියන්නේ ownගේ. ownගේ කිව්වොත් ඒක භාවිතා වෙන්නේ adjective විදියට නැත්නම් possessive adjective එකක්. මේ වගේ එකක් තිබ්බොත් අනිවාර්ය noun එකක් එන්න ඕනේ. their country, their hobbies, their village ඒ වගේ noun එකක් එන්න ඕනේ. them කියන්නේ ownට කියන එක ඒක object එකක්. ඒක භාවිතා වෙන්නේ වාක්‍යයක අවසන් හරිය ඒක object එක නැත්නම් කර්මයක් ආකාරයට තමයි භාවිතා වෙන්නේ. හරි දැන් බලමු අපිට හැමෙන වාක්‍යය ගත්තොත් good manners leave a nice feeling in his තනක් mind. ඒතර හොඳ හැසිරීමක් ඇති කරන සුන්දර හැඟීමක් සිතේ. සිතේ කියන එක noun එකක්. ඒතර මේකේ noun එකක් තියෙන නිසා අනිවාර්යෙන් ගන්න ඕනේ මේ possessive adjective එක they are කියන එක. they are mind. ඒගොල්ලන්ගේ සිතේ. ඒතර මෙන්න මේ හොඳ හැසිරීම කියන ඒවා ඇති කරනවා ඒගොල්ලන්ගේ නැත්නම් සමාජයේ අනික් කට්ටියගේ හිතේ සුන්දර හොඳ හැඟීමක්. ඒක තමයි උත්තරේ. හරි being polite also makes ඔන්න මේ polite නැත්නම් විනීත ආකාර හැසිරීම කියන එක ඒ වගේම නිර්මාණය කරනවලු us අපිට we කියන්නේ අපි ourselves කියන අපිම මේක replace pronoun එකක් මේක object එකක් මේක subject එකක් මේක reflexive pronoun එකක්. ඒතර මේ කතා කරන සේන ව්‍යාකරණ කාරණා ඉංග්‍රීසි භාෂාවේ pronouns කියන එක pronoun කියන පාඩම ඉතම වැදගත් පාඩම ඉංග්‍රීසි භාෂාවේ මේකේ කුඩා ප්‍රශ්න කරන්න වගේ වාක්‍ය ලියන්න writing වලට test 6 test 8 test 14 test 16 writing වලට අනිවාර්යෙන් pronouns හදාගන්න. pronouns දන්නේ නැහැ කියන්නේ ලකුණු ගොඩක් අඩු වෙනවා. උදාහරණයක් ගත්තොත් මේ ප්‍රශ්න ලකුණු 5ක්ම අඩු වෙනවා. සහ වාක්‍ය වල ප්‍රශ්න වල කොහොම ලකුණු සෑහෙන අඩු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් pronoun හදාගන්න. මේ විදිහට වගුවක් හමනේ වගේ තියෙනවා subjective case එක, objective case එක, possessive case එක. ඉතින් වග පොඩ්ඩක් බලා ගන්න. අභිසාරක තේරුම් අරගන්න. ඒකත් එක්ක අනිවාර්යෙන් වාක්‍ය පිළිල පුරුදු වෙන්න. තනින් වාක්‍ය පිළිල බලන්න. හරි ඊට පස්සේ කියනවා feel good. feel good කියන්නේ හොඳ හැඟීමක් ඇති කර ගන්නවා. ඒක සම්පූර්ණ වාක්‍යය ඇතුළත පස්සේ being polite also makes his තනක් feel good. විනීතව සිටීම කියන කාරණාව ඒ වගේම ඇති කරනවා හොඳ හැඟීමක්. එහෙම ගත්තා මෙන්න මේ we කියන එක භාවිතා කරන්න බෑ. මොකද හේතුව we කියන එක භාවිතා කරන්න subject ස්වරූපයෙන් ඒක දන්න බෑ එතෙන්ට. අවශ්‍යස් දාන්නත් බෑ. replace pronoun කොහොමද ඉන්නේ? මේක ගන්න පුළුවන් එකම දේ තමයි us කියන එක. ඒතර ඒක object එකයි. ඒක තමයි උත්තරේ. us තමයි එන්නේ. ඒතර we එන්නෙත් නෑ. අවශ්‍යස් එන්නෙත් නෑ. හරි ඊට පස්සේ ගත්තොත් if his තන you ඔබ your ඔබගේ මේකත් possessive adjective එකක්. මේකට පස්සේ noun එකක් එනවා. කලින් අර දෙයා වගේ තමයි. yourself කියන්නේ ඔබම ඒක replace pronoun එකක්. මේ ප්‍රශ්නේ හැමතැනම මේ replace pronouns හම්බ වෙනවා. මේ වලින් කරන්නේ අවධාරණය කරනවා. ඒ කියන්නේ අපි ගත්ත you yourself, he himself, it itself. මෙන්න මේ ආකාර pronoun පස්සේ ඇවිල්ලා ඒක stress කරන අවධාරණය කරනවා. ඒකට තමයි මේවා භාවිතා කරන්නේ වෙනම පාඩමක එක. මේකේ තැන්වල කොහොමත් ඒක භාවිතා කරන්න බෑ. yourself කොහොමත් එන්නේ නැහැ. හරි use good manners often. නිතරම හොඳ පුරුදු නැත්නම් හොඳ හැසිරීම භාවිතා කරනකොට it becomes habit. ඒක පුරුද්ද බවට පත් වෙනවා. හරි මේක ඉතාල පස්සේ මේක 9 පන්ති 10 පන්ති 11 පන්ති අවුරුදු තුනෙම ගන්නවා if conditionals type 1 type 2 type 3 type 4 type 5 අම ගොඩක් ඒවා දෙනවා. ඒවා දන්නවනම් පාසින් කරන්න බලන්න. මේක use කියන්නේ භාවිතා කරනවා කියන එක. ඒතර මේකේ subject එකක් නැහැ. මේකට ගන්න වෙන්නේ you කියන එක if you use. ඒක තමයි උත්තරේ. you එන්නෙත් නැහැ yourself එන්නෙත් නැහැ. හරි if you use good manners often ඔයා නිතරම හොඳ පුරුදු භාවිතා කරනකොට it becomes habit. ඒක පුරුද්ද බවට පත් වෙනවා. people will notice. මිනිස්සු ඒක දැනගන්නවා. ඒ කියන්නේ වගේ විනීතභාවය කියන එක අනිත් අයට පේන්න ගන්නවා. and like ඒ වගේම කැමති වෙනවා හිතන you ඔබ yourself ඔබම your ඔබගේ kindness කරුණාවන්තභාවය. ඒතර කරුණාවන්තභාවය කියන්නේ noun එකක්. noun එකට කලින් එන්නේ සාමාන්‍යයෙන් adjective එකක් එන්නේ. adjective එකක් විදිහට pronoun භාවිතා කරන ඒ pronoun හැබැයි possessive adjectives. ඒ කියන්නේ my, our, your, his, her ඒ වගේ එකක්. ඒතර මෙන්න මේ කියන්නේ කුඩා කුඩා ව්‍යාකරණ කාරණා අනිවාර්යයෙන් දැනගන්න ඕනේ. මේක ප්‍රශ්න සීරීස් එකක් සාර්ථක කරගන්න. නැත්නම් වට කනාතම ගහන්න වෙන්නේ. ඔහේ ඕන එකක් ගහලා ගුණ හම්බෙන්නේ. ව්‍යාකරණ ප්‍රශ්න කනා ගහලා හරියන්නේ. සැලකිල්ලෙන් දැනුවත් කරන්න ඕනේ. හරි පැහැදිලි මේකට එන්නේ your කියන එක ඔබගේ කරුණාවන්තභාවය. ඒතර මේකේ නාකට හොඳ පුරුදු නැත්නම් හොඳ මැනර්ස් එහෙම නැත්නම් මේ politeness කියන කාරණා විතර භාවිතා කරනකොට පුරුද්දක් වඩපත් වෙනවා. ඒතර මිනිස්සු ඒක දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ කැමති වෙනවා ඔයාගේ කරුණාවන්තභාවයට. your kindness කියන්නත් බෑ, yourself kindness කියන්නත් බෑ, your kindness. ඒක තමයි උත්තරේ. let's help others. උදව් කරමු අනිත් අයට. feel happy. සතුටින් ඉන්න by showing his තනක් they them their respect. they කියන්නේ own, them කියන්නේ ownට, දෙයා කියන්නේ ඔවුන්ගේ. එතකොට අපි උදව් කරමු අනිත් අයට සතුටක් ඇති කරගන්න by showing පෙන්වමින් ඔවුන් ගෞරවය, ඔවුන්ට ගෞරවය, ඔවුන්ගේ ගෞරවය. දැන් මේ respect කියන්නේ noun එකක් උනාට දැන් කලින් වගේ හැමතිස්සෙම noun එක විස්තර කරනවා කියලා
පොස් ඇජිට් නැත්නම් මේ දෙයාව එක දාලා හරියන්නේ යම්කිසි ආකාරයක කියන කාරණා ගලපන්න ඕනේ. දැන් මෙතෙන් එන ඔබ්ජෙක්ට් එකක් මෙතෙන් එන්නේ දෙයා කියන එක නෙමෙයි මෙතෙන් එන ඔබ්ජෙක්ට් එකක් දෙන්න තමයි එන්නේ ඔවුන්ට කියන එක. ඒතර මේ කතාව වෙන්නේ අනිත්‍යයට සතුට වෙන්න උදව් කරව පෙන්නමින් ඔවුන්ට ගෞරවය. දෙම් කියන්නේ ඔවුන්ට කියන එක. අනිවාර්ය වාක්‍ය කියලා තේරුම් ගන්න ඕනේ. අනිවාර්ය වාක්‍ය තේරුම් ගත්තේ නැත්නම් ඔයාලට මේ දාන එක හරියට හිතාගන්නත් බෑ. ව්‍යාකරණ නීති මතම මේ ප්‍රශ්නේ කරන්න බෑ. මේක උදාහරණයක්. මේක මේ කතාව තේරුම් ගත්තේ නැත්නම් වර්ධිනවා. පෙන්නමින් කරුණාවන්තභාවය ඔවුන්ට. ඒතර ඔවුන්ට තමයි උත්තරේ එන්නේ. දෙම් තමයි උත්තරේ. හරි ප්‍රශ්නේ පහසු මේ ප්‍රශ්නේ පහසු වෙන්නේ අනිවාර්ය ව්‍යාකරණ දන්න ශිෂ්‍යෙක් පමණයි. ව්‍යාකරණ දන්නේ නැත්නම් ඔයාලට කනා තමයි ගහන්න වෙන්නේ. ඔයාලට සමහරට මේ ඉතා කුඩා 2 3 4 වගේ ප්‍රශ්න වර්ධින්න පුළුවන්. ඒ නිසා අනිවාර්ය ව්‍යාකරණ හදාරිය යුතුමයි. ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පණ අපි සාකච්ඡා කරන අපේ ඔන්ලයින් පන්තිවල Zoom හරහා කරන පන්තිවල ඒවට සහභාගී වෙන්න පුළුවන්. අපිත් ඒ සම්බන්ධ වෙන්න පුළුවන් WhatsApp හරහා. අපි මේකේ සීල පාඩම් සාකච්ඡා කරන word classes, nouns, verbs, pronouns, adjectives, adverbs, prepositions, conjunctions, interjections, interrogatives මේ සේරම සාකච්ඡා කරන tenses, actives, passives ඉතින් අර තව පාඩම් කරනවා. අපි මේ සීල පාඩම් සාකච්ඡා කර ඉස්කෝලේ කරන ඒවා අපිට පන්තිලේ කරන ඒවා YouTube එකේ කරනවා ඒවා ඒ විදිහටම කරන්නේ අපි ටිකක් වෙනස් ආකාරයකට කරන්නේ යම්කිසි ගැඹුරු දැනුම හැදෙන ආකාරයට අපි මේ පාඩම් උගන්වනවා. ඉතින් ඔයාලට අපේ ඔන්ලයින් පන්ති සහභාගී වෙන්න ඔයාලට කරන්න තියෙන ඉතින් පහසු වැඩක් ඔය WhatsApp එකේ තියෙන සඳහන් කරලා ඔයාලට මැසේජ් එකක් කරන්න WhatsApp අංකයට ඒකත් එක්ක අපේ ඔන්ලයින් පන්ති සහභාගී වෙන්න. අපි ඔන්ලයින් පන්ති කරන Zoom හරහා සියලු ව්‍යාකරණ කාරණා ගැන පාඩම් writing revision papers හැමදේම අංග සම්පූර්ණ අපි කරනවා ලංකාවේ ඕනම ශිෂ්‍යයෙක් සහභාගී වෙන්න පුළුවන් ඔන්ලයින්. හරි ප්‍රශ්නේ පහසු නම් අපිට ව්‍යාකරණ දන්න හින්දා ව්‍යාකරණ දන්න නැත්නම් කොහොමද අමාරු නම් අනිවාර්ය ව්‍යාකරණ හදාගන්න. හරි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 කරගත්තා. ඒකත් එක්ක ප්‍රශ්න 5ට ප්‍රශ්නේ පහසු ප්‍රශ්නයක් හම්බෙන්නේ. ඒ ප්‍රශ්නේ සාර්ථක කරගම. ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න පහසුයි, සමහර ප්‍රශ්න අමාරුයි. අමාරු ප්‍රශ්න හරියට කරනවා කියන්නේ ඒ සමර්ථ ගන්නවා කියන එක. අමාරු ප්‍රශ්න වර්ධ ගන්නවා කියන්නේ ඒ සමර්ථ මිශ්‍රනවා කියන එක. ඒ නිසා අමාරු ප්‍රශ්න හොඳින් කරන්න. හරි ප්‍රශ්න පත්‍රයේ පහසු ප්‍රශ්න 5 අපි යමු ඒකට. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද කියලා පහසුවෙන් කරගමු. හරි ප්‍රශ්නේ හම්බෙන්නේ මෙහෙමයි විස්තරයක් තමයි හම්බෙන්නේ. බලමු කියලා ප්‍රශ්නේ. Read the text on the Amazon rainforest given below. අපිට කියන්නේ පහත විස්තරය කියවන්න කියලා. ඒ විස්තරය හම්බෙන්නේ Amazon rainforest. එහෙම නැත්නම් Amazon වැසි වනාන්තරය. වැසි වනාන්තරය කියලා කියන්නේ වර්ෂාව ඇදහැලෙන කොළ පාට වන තීරුවක් තියෙන සත්තු විශාල ප්‍රමාණයක් ඉන්න බොහොම සස්්‍යයක වනාන්තරයක්. කටුක සුස්ක සැවන වනාන්තර නෙමෙයි අප්‍රිකාවේ තියෙන මේ කතා කරන්නේ ලෝකේ තියෙන විශාලතම වැසි වනාන්තරය ගැන Amazon rainforest එක. හරි ඒකත් අපිට කියන complete the table with information. අපිට කියන්නේ වගුව පුරවන්න කියලා මේ හම්බෙන තොරතුරුත් එක්ක. ඉතින් වගුව පුරවන ඉතා පහසු වැඩ. මේ ප්‍රශ්නේ පහසුම කරන්න බලන්න. අනිවාර්යයෙන් තේරුම් ගන්න ඉංග්‍රීසි භාෂාව එක ප්‍රශ්න පත්‍රයක් හම්බෙන පහසුම ප්‍රශ්න එකක් තමයි පස්වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ලකුණු 5න් පම අනිවාර්යෙන් ගන්න ඕන ප්‍රශ්නයක්. පහසුවෙන් ගන්න බල ප්‍රශ්නයක්. හරි විස්තරය කියව තේරුම් අරගමු. අනිවාර්යෙන් පොඩි දෙයක් මේ හැමදේම කියවන්න. කියවනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ රයිටින් වෙන්න පුළුවන්, ග්‍රැමර් වෙන්න පුළුවන්, කුඩා ප්‍රශ්න, අමාරු ප්‍රශ්න ඕනම ප්‍රශ්නයක් කරන්න උදව් උපකාර කරන දෙයක් අනිවාර්යෙන් කියවන්න. වචන දකින්නවා, වාක්‍ය රට දකින්නවා, වාගේ භාෂාව වලට එනවා. කියවන්න නැතුව කෙටිකම හරහා කරනවා කියන්නේ කිසිම දවසකට ඒ පස්සේ ගන්න බෑ. ඔගේ දක්ෂතාව වැඩි වෙන්නේ නැහැ. ඔයා ඉන්නේ එක තැන. එතකොට එහෙමනම් අනිවාර්යෙන් කියවන්න. හරි කියව the Amazon rainforest is the largest tropical rainforest in the world. මේ කතා කරන Amazon වැසි වනාන්තරය ඒක තමයි ලෝකයේ තියෙන විශාලතම සදාහරිත වැසි වනාන්තරය. සදාහරිත කියලා කියන්නේ සමකේ ආසන්නයේ තියෙන හිරුවෙලේ වැටෙන වර්ෂාපතනයේ තියෙන විශාල මහ ගස් තියෙන විතරක් නෙවෙයි ජීවීන් අතිශය සංඛ්‍යාවක් ඉන්න වැසි වනාන්තරයක්. හරි ඒකම කියනවා covering much of the northern South America. ඉතින් මෙන්න මේ Amazon වැසි වනාන්තරය ආවරණය කරන දකුණු ඇමරිකාවේ උතුරු කොටසේ විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ උතුරු ඇමරිකා මහද්වීපේ දකුණු ඇමරිකා මහද්වීපේ දකුණු ඇමරිකා මහද්වීපේ උඩ හරිය තමයි මේක තියෙන්නේ. ඉතින් මේ දකුණු ඇමරිකාවේ උඩ කොටසේ තියෙන රටවල් ගණනාවක් පුරා මේක විහිදලා තිනවා. බොලිවියාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය, ගයනාව, පීරු, සුරිනාම, වෙනිසුලා මෙන්න මේ රටවල් ගණනාවක් පුරා විහිදී පැතිරිච්ච විශාල ප්‍රදේශයක් තමයි Amazon වැසි වනාන්තරය. හරි it spans approximately 5.5 million square kilometers. ඒතරට තේරෙනවා මේ කියන්නේ විශාල භූමියක්. මේක විහිදලා පැතිරලා තිනවා ආසන වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 5.5ක්. තා විශාල භූමි ප්‍රදේශයක් තනිකර වනවැස්මක් ආවරණය කරන දිනවා මේ වැසි වනාන්තරය. ඉතින් දැනගන්න මේ ස්වභාවධර්ම නිර්මාණයක් Amazon වැසි වනාන්තරය ඉතාල වැදගත් වෙනවා පෘථිවියේ ජීව පවත්වා ගන්න. විවිධ සාහක සත්තු විතරක් නෙවෙයි ජල විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන වැසි වනාන්තරය. ප්‍රාදාන ලෝක විශාල ජල ධාරිතාවක් තියෙන ගංගාව Amazon ගංගාව පෝෂණය වෙන්නේ මේ Amazon වැසි වනාන්තරයෙන්. ලෝකයේ දිගම ගංගාව නයිල් ගංගාව. නමුත් නයිල් ගංගාව සමහර තැන්වල ඉතාමත් පටුයි. නමුත් මේ කතා කරන Amazon rainforest එකේ තියෙන Amazon ගංගාව ඒක තමයි ලෝකයේ තියෙන පළල්ම ඒකම වැඩිම ජල ධාරිතාවක් අරගෙන ගංගාව. ඒකට ජීව ලබා දෙන්නේ මේ Amazon වැසි වනාන්තරය. හරි the rainforest is home to millions of species of plants and animals. මේ වැසි වනාන්තරය නිවහනක් කරන මිලියන ගාණක් සාක සහ සත්ත්ව විශේෂ වලට. ඒ කියන්නේ අසීල සංඛ්‍යා සාක සහ සත්ත්ව ජීවත් වෙනවා Amazon වැසි වනාන්තරයේ. Many of which are found nowhere else on earth. මේ Amazon වැසි වනාන්තරයේ ජීවත් වෙන බොහොමයක් සත්ත්ව පෘථිවියේ කිසිම තැනකින් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ එහෙ විතරයි. මොකද ඒ තත්ත්වයන් වෙන කොහොත් නැහැ. ඒ කට්ටි කන කෑම වෙන්න පුළුවන්. ඒකයි ජීවන චක්‍ර වෙන්න පුළුවන්. ඒ කොටාම හේතුවක් වෙන්නේ ඒ වැසි වනාන්තරයේ පවතින පරිසර තත්ත්වයන්. හරි it plays a crucial role in regulating the planet's climate. ඒ වගේම Amazon වැසි වනාන්තරයේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන පාලනය කරන්න ග්‍රහ ලෝකයේ කියන්නේ පෘථිවියේ දේශගුණික තත්ත්වයන්.
කොහොමද ඒක කරන්නේ කිව්වොත් by absorbing carbon dioxide and producing oxygen. carbon dioxide අවශෝෂණය කරගන්නවා. ඒ වගේම ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ශාක වැඩේ තමයි කරන්නේ. ඉතින් ශාක වැස්මක් කියලා කියන්නේ තනිකර ඔක්සිජන් ප්‍රබලයක්. ඒ විතරක් නෙවෙයි පරිසරයට හානිදායක වන carbon dioxide පරිසරයෙන් උරාගෙන ඒව ඔක්සිජන් බවට පරිවර්තනය කරනවා. විශාල කාර්යභාරයක්. ඉතින් මේකත් එක්ක තමයි මිනිස්සු හුස්ම ගන්නෙ. මිනිස්සු විතරක් නෙවෙයි ශාක සත්තු හැමෝම ජීවත් වෙන්නේ. ඉතින් මේ Amazon rainforest සාමාන්‍යයෙන් කියනවා පෘථිවියේ පෙනහල්ල කියලා. අපි දන්න පෙනහල්ලෙන් කරන්නේ අපි හුස්ම ගන්න වාතය පිරිපහදු කරන එක. ඉතින් මේ කියන කාර්යයට සමාන කාර්යයක් තමයි සිද්ධ කරන්නේ Amazon වනාන්තරයේ. පරිසරයේ තියෙන carbon dioxide උරාගෙන ඒව ඔක්සිජන් බවට පිරිපහදු කරනවා. ඒකම කියනවා it also provides resources such as timber, medicine and food. ඒ වගේම ඒක සපයන සම්පත්, දැව, ඖෂධ සහ ආහාර. Sadly කනගාටුදායක ලෙස the rainforest is at risk. මේ වැසි වනාන්තරයේ පවතින යම්කිසි අවදානමක due to deforestation. due to කියන්නේ හේතු කොටගෙන මොකක්ද කිව්වොත් deforestation. ඒ කියන්නේ වනාන්තර එලි කිරීම. ඒ කියන්නේ වනාන්තර සුද්ධ කරලා, ගෙවල් හදනවා, හෝටල් හදනවා, කර්මාන්තශාලා ඉදි කරනවා, වනාන්තර විනාශ කරනවා. which threatens its biodiversity. ඒක තාජනයක් ඇති කරනවලු මේ ජෛව විවිධත්වයට. ඒ කියන්නේ ජෛව විවිධත්වයක් කියලා කියන්නේ සාහක සත්තු එකක් දෙකක් නෙමෙයි. අතිවිශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒතර මේකේ සංවේදී කලාපයක ඉතා කුඩා දෙයක් ඇති විශාල හානියක් කරන්න. සුද්‍ර ජීවීන් වෙන්න පුළුවන්, සාමාන්‍ය හැඩපෙන කුඩා ජීවීන් වෙන්න පුළුවන්, විශාල සත්තු වෙන්න පුළුවන්, විලෝපිකයන් වෙන්න පුළුවන්. මේ හැමෝටම විශාල තරජනයක් වෙනවා. මේ කියන්නේ මේ deforestation වනාන්තර එලි කිරීම. Efforts are being made to protect and preserve this vital ecosystem for future generations. ඒක තමයි උත්සාහයෙන් සිද්ධ කරමින් ඉන්නවා. ආරක්ෂා කරගන්න වගේම සංරක්ෂණය කරගන්න වයිටල් කියන්නේ මොකක්ද තීරණ තමත් අත්‍යවශ්‍ය කියන එක. ඒක ඉකෝසිස්ටම් කියන්නේ මේ ජෛව පද්ධතිය. ඒ කියන්නේ ජෛව පද්ධතිය කියලා කියන්නේ මේ විවිධාකාර ක්‍රියාවලින් සිද්ධ වෙනවා. සත්තු ජීවත් වෙනවා, ශාක වර්ධනය වෙනවා, කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පත් කරනවා, විශාල දැවැන්ත ගංගාවන් ගලා බසිනවා, ලෝකේ කොහොමත් නැති සත්තු ජීවත් වෙනවා, ඖෂධ ශාක වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, දැවැන්ත විශාල ගස් වෙන්න පුළුවන්. මේ දේවල් තියෙනවා. මේ කියන්නේ හැමදේම තමයි මේ ජෛව පද්ධතිය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කියන්නේ ජෛව පද්ධතිය අනාගත පරම්පරාවන් වලට ආරක්ෂා කරගන්න විවිධාකාර ප්‍රයත්න සිද්ධ කරමින් ඉන්නවා. ඒක තාමත් අවශ්‍යයි. පෘථිවියේ තියෙන ඔක්සිජන් වලින් 20ක් විතර නිර්මාණය කරන්නේ Amazon වනාන්තරයේ. බැරිලාත් Amazon වනාන්තරය විනාශ වෙනවා. තින් මිනිසුන් හුස්ම ගන්නත් බෑ. විතරක් නෙමෙයි සතු සාක හැම කෙනාම විනාශ වෙනවා. පෘථිවියේ ජීවපව නැති වෙනවා. අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගatu වටිනා සම්පතක්. හරි මේ කතා කරේ Amazon වනාන්තරය ගැන ඉතාමත් වැදගත් කරුණු කතා කරා. මේවාගේ විද්‍යාත්මක කරුණු, පරිසර කරුණු, සමාජ කරුණු, ආර්ථික කරුණු, විවිධාකාර කරුණු කාරණා දැනගන්න ඉංග්‍රීසි භාෂාව කියවන්න. ඉංග්‍රීසි භාෂාව කියවීම කියලා කියන්නේ ඔගේ භාෂා හැකිය විතරක් නෙමෙයි තොරතුරු දැනුම අවබෝධය සියල්ල වැඩි කර ඉතාමත් ඵලදායී ක්‍රියාවලියක් අනිවාර්යෙන් කියවන්න. හරි දැන් බලමු ප්‍රශ්නේ අපිට තියෙන වගුවක් පුරවන්න වගුවිතා පහසු පුරවන්න පුළුවන්. හරි මුලින්ම හම්බ වෙන අංක එක ලොකේෂන් ඒ කියන්නේ පිහිටීම කියන එක much of northern south america. ඉතින් මේ කතා කරන Amazon වනාන්තරය පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ උතුරු කොටසේ. ඒතර ඒ උත්තරේ හරිය much of northern south america. ඒක තමයි උත්තරේ. size ප්‍රමාණය. ඉතින් මේ කියන්නේ Amazon වනාන්තරයේ ප්‍රමාණය. ඒක සඳහන් කරනවා it spans approximately 5.5 million square kilometers. ඒක තමයි උත්තරේ. අපි කියලියම අනිවාර්යෙන් අකුරක් දාන්න එපා. ලකුණු හම්බෙන්නේ අකුර හදුනොත් අනිවාර්යෙන් පරස්සම ලියන්න. මේක මේ approximate එකල් නැත්නම් ලකුණු හම්බෙනවා. ඒතර උත්තරේ ගත්ත එක approximately 5.5 million square kilometers. මේක ලියද්දි අකුර හරිය ලියන්න වරද්ද ගන්න එපා. අකුරක් වලින් ලකුණු හම්බෙන්නේ නැහැ. පරස්සම ලියන්න. වර්ග කිලෝමීටර් මිලියන 5.5ක්. හරි අනිවාර්යෙන් ලිව්වට පස්සේ බලන්න අකුරු හරියද කියලා. මේක අකුරක් කරන ලකුණු හම්බෙන්නේ හොඳ පරිස්සමෙන් අවධානය ගන්න. මේක පහසු ප්‍රශ්නයක්. නමුත් මේක ලකුණු අඩු කරන ගොඩාක් කට්ටිය ඒකට හේතුව තමයි අකුරු රද්ද ගන්න. තේරුම් ගන්න මේ ප්‍රශ්නයක් වලට දෙන්නේ ඕන එකල්ලේ ලකුණු ගන්න නෙමෙයි. මේක පහසු ප්‍රශ්න තමයි අවධානයෙන් කරන ප්‍රශ්න. ඒක තමයි මේකේ approximate කියන්නේ ආසන වශයෙන් කියන එක. මේක ලිවින නැත ලකුණු හම්බෙනවා. දැම්මත් නැත ලකුණු හම්බෙනවා. හරි ඊට පස්සේ biodiversity ජෛව විවිධත්වය. ඒ කියන්නේ ඒක ජීවිත සාගස සත්තු ගැන. දැන් මේක හම්බෙන්නේ මෙහෙමයි. The rainforest is home to millions of species of plants and animals. Amazon වනාන්තරයේ නිවහනක් වෙනවා මිලියන ගාණක් සාගස සත්තු විශේෂ වලට. ඒක තමයි මේ ජෛව විවිධත්වය කියලා කියන්නේ. Home to millions of species of plants and animals. සාගස සත්තු විශේෂ මිලියන ගාණකට නිවහනක් වෙනවා. ඒක තමයි උත්තරේ. මේක ලියද්දි අනිවාර්යෙන් හිමීට බලබල ලියන්න. මම මේ කීපත අවධානය කරලා කියන්නේ මම වරද්ද ගන්න හින්දා ඒක මිල කරන්න බැරි පාඩුවක්. එහෙම කරගන්න එපා. ලියද්දි බලබල ලියන්න. ලිවට පස්සේ බලන්න. ඒකේ තව දෙකක්. එතකොට D අකුර role in climate. ඒ කියන්නේ කාලගුණය තුල මෙහි කාර්යභාරය. ඒ කියන්නේ කාලගුණ සම්බන්ධ මොකද්ද කරන්නේ කියන එක. මේක අපිට හමුණා it plays a crucial role in regulating the Paris climate by absorbing carbon dioxide and producing oxygen. ඒක විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන පාලනය කරමින් ග්‍රහ ලෝකේ නැත්නම් පෘථිවියේ දේශගුණය කොහොමද කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. ඒකට ගත්තා මේ regulating the Paris climate by absorbing carbon dioxide and producing oxygen කියන එක. මේ කාබන් ඩයොක්සයිඩ් වගේ වචන හරියට ලියන්න ලකුණු හම්බෙන්නේ නැහැ. වරදුනොත් අනිවාර්යෙන් අවධානයෙන් කරන්න. බලබල් ලියන්න හුරුන වචන බලබල් ලියන්න. හරි අනිවාර්යයෙන්ම මේක ලියද්දි බලබල් ලියන්න මේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් මේ වරද්දන්න එපා. ලකුණු හම්බෙන්නේ නැහැ අකුරක් වරදුනොත්. ඒ නිසා අනිවාර්යෙන් බලබල් ලියන්න. ඊට පස්සේ බලන්න. වරදුනට කමන්නේ වරදුන හදන්න. ඒක තමයි දෙකක් දේ. නැත්නම් ලකුණු අඩු වෙනවා විශාල පාඩුවක් ඒක. හරි. හරි ඊට පස්සේ අංකපා resources provided. ඒ කියන්නේ සපේන සම්පත් මොනවද කියන එක. මේක දීලා තියෙනවා it also provides resources such as timber, දැව, medicine ඖෂධ and food ආහාර.
ඔක තමයි උත්තරේ. හරි. ඒක පහසුයි timber medicine food. ඒක තමයි උත්තරේ. හරි අවසාන අංක 6 danger threats. ඒකට තියෙන අවදානම තර්ජන ගැන අහන්න බලමු. ඒතර ඒකට තියෙන තර්ජනය තමයි මේ deforestation කියන එක. ඒතර මේක අහනවා danger threats කියලා දෙයක් අහනවා. අපි මේකට දාමු deforestation threatens biodiversity. හරි මේක තමයි උත්තරේ deforestation threatens biodiversity. ඒතර ඒක ගැලපෙනවා danger කියන එකටයි threats කියන එකටයි වනාන්තර එලි කිරීම තර්ජනයක් වෙනවා ජෛව විවිධත්වයට. ප්‍රශ්නේ ඉතා සාර්ථකයි අපි පහසුවෙන් කරගත්තා. විශේෂම දේ තමයි මේ ප්‍රශ්නේ කොච්චර පහසු නම් ලකුණු අඩු කරගෙන ගොඩාක් කට්ටිය. ඒකට හේතුව තමයි ඔයාට ඕන එක ලියන එක. ඔයාට ඕන ලියන්න යන්න එපා. අකුරු බල බල ලියන්න. සමහරට මේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් ඔයා අනිවාර්යෙන් බල ලියන්න. ඔයා අපි සාමාන්‍යයෙන් භාවිතාන වචන නෙමෙයි අපිට හුරු නෑ ඒවා. අනිවාර්යෙන් බල බල ලියන්න. ප්‍රශ්නේ කරාට පස්සේ අනිවාර්යෙන් එකපාර බලන්න අකුරු හරිද කියලා. ඊට පස්සේ ඒ සේරම හරනම් කෙලින්ම යන්න ඊළඟ ප්‍රශ්නෙට. ගොඩක් වෙලා ඉන්න බෑ ප්‍රශ්නෙක. අනිවාර්යෙන් ප්‍රශ්නේ ඉක්මන මාරු වෙන්න. විශේෂ කාරණා තමයි ඉක්මනින් මාරුන එක. ප්‍රශ්නේ කරා නම් හරිද කියලා බලලා තහවුරු කරගත්තා. වැරදි අඩුපාඩු තිබොත් ඒ වෙලම හදාගත්තා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට ගියා. අනිවාර්යෙන් ප්‍රශ්නේ තහවුරු කරන් යන්න. නැවත අවසානයේ බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා ප්‍රශ්න පත්‍ර කරලා පුරුදු වෙන්න. යම උපක්‍රම හඳුනා ගන්න. උපක්‍රම ශෛලී වුණොත් ඔයාට ඒ පාසක ගත්තා. එහෙම නැත්නම් විදාහර උගුල්ලා වෙනවා. එකතන හිර වෙනවා. විවිධ ප්‍රශ්න ගැටලු දෙනවා. ඒක B වෙනවා. B එක C වෙනවා. ප්‍රශ්න පත්‍ර ගොඩක් කරන් ප්‍රශ්න පත්‍ර කරනකොට හොඳ ප්‍රශ්න පත්‍ර හොයාගන්න. අනිවාර්යෙන් මේ සදා ප්‍රශ්න පත්‍ර ගොඩක් උත්තර ලියන්න. හරි ඒකත් ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න 6 බලමු. අපිට හැම රයිටින් ප්‍රශ්න අපි කලින්ම කිව්වා. මේක හැමේ නෝටිස් ලියන්න බලමු කියලා. හරි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6 බලමු. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මධ්‍යම පළාත් තුන්වෙනි වාර අවසන් ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගොඩක් දුරට සමානයි සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට. හරි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6 හැමේ නෝටිස් එක ලියන්න. මේක ටික අමුතු ආකාර නෝටිස් එක සාමාන්‍ය නෝටිස් එක නෙවෙයි වෙනස් නෝටිස් එක. බලමු කියලා තේරුම් ගන්න හරියට ලියමු. හරි මෙහෙම හම්බෙන ප්‍රශ්නේ ටෙක්ස්ට් එක The English Literary Association of a School is launching the English Only Day project next Thursday. දැන් මේ කියන කතාව හරියට තේරුම් ගන්න ඕනේ. ඊටවත් වැදගත් ඒ කාරණාව. මොකද හේතුව මේක ප්‍රශ්නයක උත්තරයට හැමතිස්සෙම එන්නේ මේ ප්‍රශ්නේ කියන කාරණාව තමයි. හරි මේ කියන්නේ ඔයගේ පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය දියත් කරනවා. launch කියන්නේ දියත් කරනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක කරනවා කියන එක මොකක්ද කිව්වොත් මේ English Only Day කියලා ප්‍රොජෙක්ට් එකක්. ව්‍යාපෘතියක්. ඒතර මේ ව්‍යාපෘතියේ නම තමයි English Only Day කියන එක. අපිට මේ නමෙම තේරෙනවා මේ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන පාවිච්චි කරන දවසක් ගැන. ඒකට ටිකක් අමුතු ආකාරයට සරණ සාමාන්‍ය අපිට හම්බෙන එක්සිබිෂන් එකක් නැත්නම් සමාදානයක් ඩිබේට් එකක් ඒ වගේ එකක් නෙවෙයි වෙනස් ආකාර ප්‍රශ්නයක්. හරි ඒතර මේ English Only Day කියන ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්න පටන් අරගන්නේ ලබන බ්‍රහස්පතින්දා. හරි ඊට පස්සේ කියනවා as the secretary of the association මේ සංගමේ ලේකම් හැටියට you have been asked to inform all students about the program. ඔයාලට කියලා තියෙනවා මේ වැඩසටහන සම්බන්ධයෙන් සියලුම ශිෂ්‍යයන්ව දැනුවත් කරන්න කියලා. හරි write a notice inviting all students to take part. හරි ඒකත් එක ලියන්න කියනවා දැන්වීමක් සියලුම ශිෂ්‍යයන්ට මේකට සහභාගී වෙන්න කියලා ආරාධනා කරලා. හරි ප්‍රශ්නේ පැහැදිලි ප්‍රශ්නේ හැමෙටක් අමුතු ආකාර ප්‍රශ්න. මේ කියන්නේ English Only Day කියලා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරන පාසලේ ඒ ගැන දැනුවත් කරන්න කියලා ශිෂ්‍යයන්ට. හරි ඒක ටිකක් කියන්නම් use 40-50 words. මේ සඳහා භාවිතා කරන වචන 40ට වැඩි 50ට අඩු සංඛ්‍යාවක්. ඒකට අනිවාර්යයෙන්ම නෝටිස් ලියනකොට පැරග්‍රාෆ් ලියනකොට රචනා ලියනකොට මේක ප්‍රශ්නයක් කරනකොට මේ වචන සීමාව ඉතා වැදගත් වෙනවා. සමහර ශිෂ්‍යයෝ ලියනවා ඉතාම දිග උත්තර වචන 60ක් 70ක් 80ක් කරනවා. ලකුණු හම්බෙන්නේ ලකුණු අඩු වෙනවා. අනිවාර්යයෙන් වචන සීමාව 40 50ට සංඛ්‍යාවක් රඳවා තබා ගන්න. 45ක් 46ක් 47ක් 48ක් 50ක් කමන්නේ. එවැනි සංඛ්‍යාව ලියන්න. හරි ඒකත් එක්ක කියනවා include the following details. පහත විස්තර ඇතුළත් කරන්න. හරි දැන් තමයි ප්‍රශ්න හරියටම තේරෙන්නේ. හරි මේ කතා කරන්නේ නෝටිස් එකේ අන්තර්ගතය ගැන මේ කරුණු සඳහන් කරන්න කියනවා. මේක තමයි වැදගත්ම කොටස. මේකේ සඳහන් කරන කරුණු සියල්ල ඇතුළත් කළ යුතුයි. එකක් හරි අඩු නොවි ලකුණු අඩු වෙනවා. ඒ නිසා ඒ කරුණු මගහැර ගන්න එපා. හරි මුලින්ම කියනවා use English in your daily work every Thursday. ඒ කියන්නේ සෑම බ්‍රහස්පතින්දා දවසකම වගේ දවසේ වැඩ කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න. ඒතර මේක පවත්වන්නේ පාසලේ ශිෂ්‍යෝ ඉගෙනීම් කටයුතු වෙන්න පුළුවන්. විවේක කාලේ නිදහසේ ගත කරන කාලේ වෙන්න පුළුවන්. යාළුවොත් එක්ක කතා බහ කරද්දී වෙන්න පුළුවන්. ගුරු සමග කටයුතු කරද්දී වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න. ඒතර පැහැදිලි මේ කතා කරන වැඩසටහනේ අරමුණ වෙන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීම, ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට අත්දැකීමක්, අවබෝධය දැනුම හැකියාව ලබා දෙන එක. හරි ඊළඟ කාරණාව where the speak to me in English batch. හරි බැච් එකක් පැලඳ ගන්න කියන MVC ලාංඡනයක්. ඒ ලාංඡනේ සඳහන් කරලා තියෙනවා speak to me in English. මට ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඒතර බැච් එක ගහගෙන ගියාට පස්සේ ඒක දකින්න තවත් කෙනෙක් එයත් එක්ක කතා කරන ඉංග්‍රීසියෙන්. ටිකක් අමුතු ආකාර ලස්සන වැඩක්. නියම වැඩක් ඒක. හරි ඊට පස්සේ අවසානයේ කියනවා practice speaking English as much as possible. ඉංග්‍රීසි භාෂාව පුහුණු වෙන්න කියනවා, භාවිතා කරන්න කියනවා හැකියතාක් උපරිමයෙන්ම. ඒතර පැහැදිලි මේ ප්‍රශ්නේ ටිකක් අමුතු ආකාර ප්‍රශ්න. මේ ප්‍රශ්නේ සඳහන් කරලා තියෙන්නේ English Only Day කියලා ප්‍රොජෙක්ට් එකක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන පාසලේ. ඒකේ අරමුණ වෙන්නේ බ්‍රහස්පතින්දා දවසේ ඉංග්‍රීසි භාෂාව කතා කරන එක, යම්කිසි බැච් එකක් පැලඳගෙන යන එක, ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව හැමදේටම භාවිතා කරන එක. ඒතර මෙන්න මේකේ සම්බන්ධ තමයි දැනුවත් කිරීමක් කරන්න නෝටිස් එක ලියන්න කියන්නේ. ඒතර මෙන්න මේ නෝටිස් එකේ අන්තර්ගත වෙන්න ඕනේ මොකක්ද කිව්වොත් මේ කියන කරුණු සහ මේ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියන එක. ඒතර මේ ප්‍රශ්නේ සම්පූර්ණ වෙනස් ආකාර ප්‍රශ්නයක්. අපිට හැමෝම සාමාන්‍ය නෝටිස් එකේ තියෙනවා වගේ දිනේ වේලාව ස්ථානය අරමුණ එවැනි ආකාර එකක් නේ වෙනස් උත්තරයක්.
හරි බලමු උත්තර ලියන ආකාරය කොහොමද කියන ඉතාම සාර්ථක උත්තරයක්. ලකුණු 5ක් කමන උත්තරයක්. හැමතිස්සෙම තේරුම් ගන්න ප්‍රශ්නයක් කරනකොට ඒ ප්‍රශ්නේ අලුතින් හිතලා පටන් ගන්න, අලුතින් හිතලා කරන්න. කලින් කර ප්‍රශ්න වල කාරණා එහෙම එන්නේ නැහැ. වෙනස් කාරණා හම්බ වෙනවා. විශේෂයෙන් අලුත් ප්‍රශ්න හම්බ වෙනවා. මේ ප්‍රශ්නයකට උදාහරණයක්. හරි බලමු උත්තරේ කොහොමද කියලා. මේ උත්තරේ මම ලියපු උත්තරයක් ඉතාම සාර්ථක ලකුණු 5ක් කමන උත්තරයක්. මම ඉතාමත් කෙටි කාලය ඇතුළත ලියපු උත්තරයක් මේක. මේක උත්තරයක් කරා ලකුණු 5ක් ගන්න පුළුවන්. හරි මේ තියෙන මල්ලි පුත්‍රයක් තමයි සාර්ථක ලකුණු 5ක් කමන උත්තරයක් බලමු කියවලා. හරි නෝටිස් එක ලියනකොට අනිවාර්යයෙන් හැමතිස්සෙම පටන් අරගන්න නෝටිස් කියලා දාන්න. ඒ වගේම තමයි නෝටිස් එක ලියද්දී හැමතිස්සෙම වාක්‍ය වශයෙන් ඡේදයක් ලියන්න. විදාර හැඩතල දාලා විදාර අනවශ්‍ය කාරණා දාන්න එපා. ලකුණු අඩු වෙනවා. මොකද හේතුව මේ ප්‍රශ්නේ ලකුණු දෙනකොට වචන ගණන් කරනවා. ඒ නිසා වචන සීමා වැඩි කරගන්න එපා. විදාර අනවශ්‍ය දේවල් දාන්න එපා. හරි බලමු කියලා English Literary Association of Mahaweli College Kandy. ඔන්න මහනුවර මහවැලි විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය has organized a program. සංවිධානය කළ තිනවා වැඩසටහනක් English Only Day. ඒකේ නම තමයි ඉංග්‍රීසි පමණක් දවස. ඉංග්‍රීසි විතරක් භාවිත කරන දවසක්. Starting from next Thursday 13th March 2024. ඒක පටන් අරගන්නේ ලබන බ්‍රහස්පතින්දා. එහෙම නැත්නම් 2025 මාර්තු 13 සිට ඊට පස්සේ කියනවා this includes using English every Thursday for daily works. මේකට ඇතුළත් වෙනවා ඉංග්‍රීසි භාෂාව සෑම බ්‍රහස්පති දවසකම දවසේ වැඩකට සඳහා භාවිතා කරන එක. wearing speak to me in English badge. මට ඉංග්‍රීසි කතා කරන්න කියලා සඳහන් කරපු ලාංඡන පැළඳීම and practicing English speaking as much as possible. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව පුහුණු වීම නැත්නම් භාවිතා කිරීම හැකි උපරිම ආකාරයට. ඊට පස්සේ අවසානයේ කියනවා all the students are invited to participate. සියලුම ශිෂ්‍යයන්ට ආරාධනා කරනවා මේකට සහභාගී වෙන්න කියලා. දැන් බලන්න මේක උත්තරේ ඉතාමත් කෙටියෙන් ලියපු උත්තරය මේ තියෙන්නේ. මේකේ අන්තර්ගතය ගත්තොත් දිනේ වේලාව ස්ථානයේ අරමුණ කිසි දෙයක් නැහැ. මේකේ තියෙන වැඩසටහන මොකක්ද කියන එක, ඒක පටන් අරන් ක්‍රියාත්මක වෙන්නේ කවද්ද කියන එක සහ ඒ වැඩසටහනේ ස්වභාවය මොකක්ද කියන එක. ඒතර මේ උත්තරේ තියෙන විශේෂම කාරණා තමයි ඉතාමත් කෙටියෙන් කරුණු එකට සම්බන්ධ කරලා සංක්ෂිප්ත කරලා කෙටි කරලා ලියපු එක. දැන් මේ වැඩේ කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍ය කරන ඉංග්‍රීසි භාෂාවේ කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් සංකීර්ණ වාක්‍ය දිග වාක්‍ය ලියන්න පුළුවන් උතාම හොඳයි. ඉතා කුඩා කෙටි වාක්‍ය ලියුවොත් කෙටි වාක්‍ය 5ක් ලියද්දි ගොඩක් වචන වැඩි වෙනවා. ඒකත් එක්ක උත්තර වචන ගන්න වෙලා ලකුණු අඩු වෙනවා. යම්කිසි ආකාරයක හැකියාවක් උපකරණ භාවිතා කරන්න මේක ප්‍රශ්නයක් දුන්නට පස්සේ වචන ගන්න අඩු වෙන විදිහට අදහස් කීපයකට සම්බන්ධ වාක්‍ය ලියන්න ඒකත් එක්ක තමයි ලකුණු 5ක් ගන්න පුළුවන් වෙන්නේ. මේ උත්තරේ එහෙම සූක්ෂම ලියපු උත්තරයක්. මේ උත්තරේ සඳහන් කරලා තියෙන්නේ වැඩසටහන මොකද්ද? ඒක පටන් ගන්න කවද්ද? ඒකේ ස්වභාවය මොකද්ද කියන එක. හරි මේක තමයි උත්තරේ. තමයි සාර්ථක උත්තරයක්. ටිකක් අමුතු ආකාරයේ උත්තර සාමාන්‍ය හැම වෙන ප්‍රශ්න වල වෙනස් ප්‍රශ්න නිසා. හරි ඊට පස්සේ අවසන් කරනවා දිනේ දාන 2025 3/7 වෙනිදා මේක ලියපු දවස. ඒකේ වැදගත් වෙන කවුද මේක ලියන්නේ කියන එක Secretary English Literary Association මහවැලි කොලෙජ් කැන්ඩි. මහවැලි විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ ලේකම්. ඉතාමත් සාර්ථකයි. මේක වචන ගන්න වචන 50යි තියෙන්නේ. වචන එකක් වැඩි කරලා නැහැ. සාමාන්‍ය පුරුදුන සමහර ශිෂ්‍ය සමහර ගුරු YouTube එකෙම ඉන්නවා. වචන ඔහේ ලියාගෙන වචන 60ක් 70ක් ලකුණු හම්බෙන්න ලකුණු අඩු වෙනවා. අනිවාර්යයෙන් වචන ගන්න සීමා කරන්න 50ට. නෝටිස් එකක්, නෝට් එකක්, අනවුස්මන්ට් එකක්, ඒ වගේ ප්‍රශ්න එක. හරි ප්‍රශ්නේ ඊටම සාර්ථකයි. ඊටමත් ඉක්මනින් කරගන්න. ඔයාලට යම්කිසි ආකාර රයිටිං නැත්නම් ලියීමේ හැකියාවක් තියෙන මේකට මේක ප්‍රශ්න කරද්දී සාමාන්‍ය හැමතැනම කියන හැමතැනම කරන කරුණු අනුව ලියන්නේ නැතුව යම්කිසි ආකාර උපක්‍රමශීලී වෙන්න දැනුම හැකියාව හදාගන්න. එහෙම කරොත් තමයි ලකුණු 5ක් ගන්න පුළුවන්. නැත්නම් ලකුණු 1ක් 2ක් හරි අඩු වෙනවා. ඒක විශාල පාඩුවක් වෙනවා. මොකද ඒ පාස් එක ගන්න ශිෂ්‍යෝ අනිවාර්යයෙන් මේකේ ලකුණු 5න් 5ම ගන්නවා. හරි ප්‍රශ්නේ සාර්ථකයි. අපි තවත් ඉක්මනින් කරගත්තා. ඔයාලට රයිටින් බෑ නම් අනිවාර්යයෙන් රයිටින් පුහුණු වෙන්න. රයිටින් පුහුණු වෙනකොට ඔයාලට ඉංග්‍රීසි භාෂාවේ ලියීම සම්බන්ධයෙන් හැකියාව හදාගන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි හරි උත්තර බලලා ඉගෙන ගන්න එක. හරි උත්තර කියලා කියන්නේ ඔයාලට හොයාගන්න මේක notice, notes, announcement, loss, found, invitation මේ වගේ හැම එකම තියෙන හරි උත්තර. ඒ වගේ හරි උත්තර බලලා ඒවා අනුගමනය කරොත් ඔයාලට පුළුවන් එහෙම ලියන්න. ඒකට උත්සාහය දරන්න. හරි මේ සඳහා උදව්වක් වශයෙන් අපි ලබා දෙනවා ප්‍රශ්න පත්‍ර සහ උත්තර. ඔයාලට පුළුවන් ප්‍රශ්න පත්‍ර සහ උත්තර ගෙන්න ගන්න. ඒ ප්‍රශ්න පත්‍ර සහ උත්තර හැම එකම අපි ලබා දෙන උත්තර හැම එකම ගත්තට පස්සේ මේක රයිටින් උත්තර සියල්ල සඳහන් කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි රයිටින් උත්තර හැම එකම සිංහල තේරුම යටින් ලබා දෙනවා. ඉතින් ඒ වගේ කොහොමද හම්බෙන්නේ? ඔයාලට පුළුවන් ඉතින් පාස්වෙන් ඉගෙන ගන්න දුර්වල ශිෂ්‍යෙක් වුණා. හරි මේ ප්‍රශ්න පත්‍ර උත්තර සියල්ල ගෙන ගන්න අපිත් එක්ක WhatsApp පාර සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp අංක 3 තියෙනවා මැසේජ් එකක් එවන්න. ඒ හරහා ප්‍රශ්න පත්‍ර කට්ටල උත්තර සියල්ල ගෙන ගන්න. හරි ඒකත් එක්ක ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න 7 කරමු. 7 වෙනි ප්‍රශ්නේ ආවෙන්නේ පාසු ප්‍රශ්න. අපි ඊටමත් ඉක්මනින් කරගෙන කාලය කළමනාකරණය කිරීම ඉතාම වැදගත් වෙනවා. ප්‍රශ්නේ ඉක්මනින් මාරු වෙන්න ඕනේ. ඒකත් එක්ක ක්‍රමක්‍රම ඉස්සරහට ගිහලා අවසානයේ කරලා ළඟා වෙන්න ඕනේ. හරි බලමු ප්‍රශ්න 7 පාසු ප්‍රශ්නයක් ඇත්තේ. හරි ටෙස්ට් 7 එකේ මෙහෙම හම්බෙන්නේ read the following text and answer the questions. මේ හම්බෙන්නේ comprehension ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න වලට කියන්නේ comprehension questions. ඒ වගේ හම්බෙන්නේ විස්තර කියලා තේරුම් ගන්න. ඒකත් එක්ක අහන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න ඕනි. සාමාන්‍ය සමහර ශිෂ්‍ය ගුරුවරු YouTube එකේම පුරුදුලා ඉන්නවා. මේක දෙයක් හම්බුනම කියවන්නේ නැතුව කෙටිකම කියලා જાතියක් කරා මේ ප්‍රශ්නේ උත්තරේ විතරක් ලියන්න උත්සාහ කරනවා. එවැනිකම කරාට පස්සේ ඔයාලට කිසිම දවසක භාෂා හැකියාව වර්ධනය වෙන්නේ නැහැ. මොකද වචනයක් දකින්නෙත් නැහැ. අලුතින් කරුණු කාරණා මොකද දැනුවත් වෙන්නෙත් නැහැ. භාෂා අවබෝධය භාෂා හැකියාව හැදෙන්නේ නැහැ. ඒකත් එක්ක කිසිම දවසක ඒ පාසයක් ගන්න බෑ. ඒ පාසයක් ඕන අනිවාර්යයෙන්ම මේවද කියවන්න වචන දකින්න වචනක ස්පෙලිං පව හරියට ඉගෙන ගන්න. ඒකත් එක්ක වට රයිටින් විතරක් නෙවෙයි සියලු ආකාර හැකියාව වැඩිලා ඔයාලට ඒ පාසයක් ගන්න පුළුවන්. ඔයාගේ හැකියාව දෙගුණ වෙනවා.
හරි කියමු මෙහෙම හැමෙන් ප්‍රශ්නේ test 7 read the following text and answer the questions. අපිට කියන්නේ පහත විස්තරය කියවන්න කියලා ඒකත් එක පහලින් හැමෙන් ප්‍රශ්න වල උත්තර ලබා දෙන්න කියලා. මේ ප්‍රශ්නේ ඉතාල පහසුයි. මේක හැමෙන් ප්‍රශ්න ටික කොහොමද ඉතාල පහසු ප්‍රශ්නයක් හම්බෙන්නේ. නමුත් නෑ ප්‍රශ්න හරහා වැදගත් මේ තමයි අපි වාසායකව තව ඉස්සරහට අරන් යන එක. අපි ප්‍රශ්න පත්‍ර කරනවා කියන්නේ ප්‍රශ්න පත්‍ර කරන එක නෙමෙයි. ප්‍රශ්න පත්‍රයෙන් කරන් යද්දී අපේ හැකියාව අඩියෙන් අඩිය උඩට යන්න ඕනේ. එහෙම නැත්නම් නිකම් ප්‍රශ්න පත්‍ර කරලා එකම ලෙවල් එකෙන් කිසිම දවසක තේරුම්න්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර කරද්දී ප්‍රශ්න පත්‍ර දෙක තුනක් කරද්දී ටික උඩට යන්න ඕනේ. හරි ඒ නිසා කියමු තේරුම් අරගම හැකියාව හදාගමු. හරි මෙහෙම කියන්නේ Lucas and his friend Emma loved reading about mysterious places. ඔන්න ලූකාස් කියලා එක්කෙනෙක් ඉන්නවා. තව එයාගේ යාළුවෙක් ඉන්නවා එමා. ඒගොල්ලෝ ගොඩක් කැමැත්තක් දක්වනවා කියවන්න මේ මිස්ටීරියස් නැත්තම් গুপ্ত යම්කිසි ආකාරයක හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු එන්න පුළුවන්, පුවත්පත් ලිපි එන්න පුළුවන්, යම් කතා පොත් එන්න පුළුවන්. යම්කිසි ආකාරයකට ඒවා කියවනවා ඒගොල්ලෝ. One day දවසක් they read about the Bermuda Triangle. ඔන්න දවසක් ඒ කට්ටිය කියුවා Bermuda ත්‍රිකෝණය ගැන. හරි Bermuda Triangle Bermuda ත්‍රිකෝණය කියලා කියන්නේ යම්කිසි මනක්කල්පිත කලාපයක්, ත්‍රිකෝණාකාර කලාපයක්. ඒක තියෙන සාගරයේ උතුරු ඇමරිකාව ආශ්‍රිත Bermuda කියන දූපත් සහ කලාප ආශ්‍රිත යම්කිසි ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ තියෙන කාරණාව තමයි යම්කිසි අමුතු ආකාරයේ හිතා ගන්න බැරි අద్భుත දේවල් සිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් මේ කලාපය හරහා ගමන් කරන නැව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුවන් යාන වෙන්න පුළුවන්. මේවා එකපාරට අතුරුදන් වෙනවා. මොකද වෙන්නේ කියලා කාටවත් හොයාගන්න බෑ. ඒකපාරට නැතිලා යනවා. ඉතින් මේක අභිරහසක්. මේක මොකද්ද කියලා හිතාගන්න බෑ. මේක අදටත් විද්‍යාඥයෝ උත්තර හොයමින් ඉන්න කාරණාවක්. හරි. එතකොට මේ එමා සහ ලූකස් ඒගොල්ලෝ කැමති කියවන්න මේ වගේ අමුතු ආකාර ස්ථාන සම්බන්ධයෙන් දවසක් ඒගොල්ලෝ කියුවා මෙන්න මේ කියන බර්මියුඩා ත්‍රිකෝණය ගැන. හරි. ඊට පස්සේ කියනවා a region in the Atlantic Ocean. ඉතින් මේ බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ මොකද්ද කියලා කියනවා. ඒක කලාපයක් අත්ලන්තිස් සාගරයේ. where ships and planes have gone missing. ඔන්නේ කලාපේ මොකද්ද සිද්ධ වෙන්නේ කිව්වොත් නැව් ඒ වගේම තමයි ගුවන් යානා මිසිං වෙනවා. ඒ කියන්නේ අතුරුදන් වෙනවා. under strange circumstances. ඒ කියන්නේ යම්කිසි ආකාරයක හිතා ගන්න බැරි අමුතු ආකාරයේ හේතුන් මත. The Bermuda Triangle is located between Florida, Bermuda and Puerto Rico. ඔන්න මේ කියන්නේ Bermuda ත්‍රිකෝණය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ. ඒ වගේ Bermuda කියන දූපත් සහ Puerto Rico කියන දූපත් ආශ්‍රිත. ඉතින් මේක ත්‍රිකෝණාකාර ස්වභාවයක් දක්වන කලාපයක්. මේ කලාපය අద్భుත කලාපයක්. People say that compasses stop working and sometimes even radio signals disappear. මිනිස්සු කියන සමහර වෙලාවට මේ කොම්පාස් ඒ කියන්නේ මාලිමාවක් භාවිතා කරන යාත්‍රා කරන්න ඒව නතර වෙනවා වැඩ කරන්නේ නැහැ. ඒව තමයි රේඩියෝ සංඥා. ඒව තමයි භාවිතා කරන්නේ ගැඹුරු මොහොතේ ගමන් කරද්දී ඒ සංඥා වැඩ කරන්නේ නැති වෙනවා. ඒ කියන්නේ අමිසාකාර බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා චුම්බක ශක්තියෙන් ක්‍රියාත්මක වෙන මාලිමා වැඩ කරන්නේත් නැහැ. මේකෙන් රේඩියෝ සංඥා වැඩ කරන්නේත් නැහැ. රේඩියෝ සංඥා තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැව් වෙන්න පුළුවන්, දීවර කටයුතු කරන කට්ටිය වෙන්න පුළුවන්. සාමාන්‍ය ගැඹුරු මොහොතේ භාවිතා කරන්නේ රේඩියෝ සිග්නල්. ඒතර මේ කලාපය වැඩ කරන්න තියෙනවා. හරි ඊට පස්සේ කියනවා Lucas and Emma learned that while many scientists think these stories are exaggerated. දැන් මේ exaggerated කියලා කියන්නේ මේ අතිශෝක්තියෙන් කියනවා. ඒ කියන්නේ ඇත්තත් කියනවා, බොරුත් කියනවා, වැඩිපුර දේවල් කියනවා. ඇත්තයි බොරුයි කලවම් කරලා කියනවා. ඒතර මේ Lucas සහ Emma මේගොල්ලෝ තමයි පොත්පත් කියවන්නේ අමුතු අద్భుත තැන් ගැන උනන්දු දක්වන්නේ. ඒගොල්ලෝ දැනගත්ත බොහොමයක් විද්‍යාඥයෝ හිතන්නේ මේ කියන කතාව අතිශෝක්තියෙන් කියපු කතාව කියන එක. ඒ කියන්නේ විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මේක මේ ඇත්තට වඩා බොරු කලවම් කරපු යම්කිසි ආකාරයේ ගොතපු කතාවක් ඒ වගේ දෙයක් කියලා. ඒකත් ඒ කියන no one has fully explained why so many strange things happen there. ඒකේ සියත විද්‍යාඥ වෙන්න පුළුවන් වෙනත් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. කිසි කෙනෙක්ට බැරිලා තියෙනවා මේ සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න මොකක්ද මේ හේතුව මෙවැනි ආකාරයේ අద్భుත දේවල් සිද්ධ වෙන්න. Some say it's just bad weather or rough waves. සමහර කට්ටිය කියනවා ඒකට හේතුව මේ අයහපත් කාලගුණය එහෙම නැත්නම් රළු මොහොතේ තියෙන මොහොත රැලි කියන එක. While others believe it could be due to powerful underwater currents or even something magical. ඒතර කට්ටියක් විශ්වාස කරනවා ඒවා සිද්ධ වෙන අයහපත් කාලගුණය රළු මොහොතයි හේතු කොටගෙන කියලා. ඒ අතරතුරේ තවත් කට්ටිය විශ්වාස කරනවා ඒක සිද්ධ වෙන්නේ underwater currents. ඒ කියන්නේ මොහොත යට ක්‍රියාත්මක වන විදාකාර දිය රැලි නැත්තම් දියවැල් ඒ වගේ දේවල් නිසා කියලා. ඒ වගේ තවත් කට්ටිය විශ්වාස කරන ඒවා සිද්ධ වෙන්නේ යම්කිසි ආකාරයේ මායා බලයක්, යම්කිසි ආකාරයේ අමුතු විද්‍යාවකින් කියලා එහෙමත් විශ්වාස කරනවා. Are excited by this mystery, Lucas and Emma imagine sailing through the Bermuda Triangle. ඔන්න මේකෙන් හැම කතාවක්ම අහලා ඒකෙන් යම්කිසි ආකාරයකට උනන්දුවක් ඇති කරගෙන මෙන්න මේ Lucas සහ Emma කල්පනා කරන අත හිතේම වවාගත්තලු ඒ Bermuda ත්‍රිකෝණය හරහා යාත්‍රා කිරීමක් ගැන. And finding a secret island filled with hidden treasures. ඒ විතරක් නෙවෙයි එහෙම යාත්‍රා කරලා යම්කිසි කුඩා දූපතක් හොයා ගන්නවා විදාහර ධනෙ තැන්පත් වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ මෙහෙම හිතන්නේ අර අතුරුදන් වල නැව් වෙන්න පුළුවන්, ගුවන් යාන වෙන්න පුළුවන්. ඒවා කොහාර ගිහලා හිර වෙලා හැංගිලා ඇති. සමහර කුඩා දූපතක් තිබුත් ඒකට ගොඩ බහැලා ඇති. එහෙම එකක් හොයාගත්තොත් ඒකත් එක්ක කට්ටිය පුළුවන් ඒ වටිනා ධනයක් වෙන්න පුළුවන්, අතලබඩ වෙන්න පුළුවන් හොයාගන්න. They loved how the world had places still full of wonder and mysteries. ඒගොල්ලෝ ගොඩක් කැමැත්ත දැක්වුවා කොහොමද තාමත් මේ ලෝකේ පවතින එක අමුතු ආකාරයේ හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන ස්ථාන.
ඒතර මේගොල්ලෝ කැමති කියවන්න විශේෂයෙන් කියවන්න කැමති අద్భుත ස්ථාන ගැන. ඒතර බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ එහෙම ස්ථානයක්. ඒ ස්ථානයේ නැව් අතුරුදන් වෙනවා, ගුවන් අතුරුදන් වෙනවා, විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම කම්පාස් වැඩ කරන්නේත් නැහැ, රේඩියෝ සිග්නල් වැඩ කරන්නේත් නැහැ. ඒ විතරක් නෙවෙයි කිසි කෙනෙක් දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියන එක. ඒ වගේම වෙන ස්ථානයක යම් විසාකර මුදල් වෙන්න පුළුවන්, රත්තරන් බඩු වෙන්න පුළුවන්, ඊන වෙන්න පුළුවන්. මේ කියන කාරණාත් එක්ක ඒකට උනන්දු දක්වන එකට ඒ විතරක් නෙවෙයි ඒකට විශේෂයෙන් කැමැත්තක් දක්වනවා. ලෝකයේ තමත් මෙවැනි ආකාරයේ අద్భుත ස්ථාන පවතින ගැන. හරි ස්වභාවධර්ම නිර්මාණයක් වෙන්න පුළුවන් යම් විසාකර හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන ස්ථානයක්. හරි මේ කතා කරේ බර්මියුඩා ට්‍රයැන්ගල් එක ගැන. බර්මියුඩා ට්‍රයැන්ගල් කියලා කියන්නේ ඉතිහාසයේ පටන් අමුතු ආකාර දේවල් සිද්ධ වෙන ස්ථානයක්. සාමාන්‍යයෙන් 1914 1915 විතර අතුරුදන් වෙච්ච නැව් අවුරුදු 100කට විතර පස්සේ නැවත ගොඩ එනවා. ඒවා සම්පූර්ණ විනාශ වෙලා ඒ කලාපයේ තියෙන දූපත් ආශ්‍රිතව මතුවලා තිනවා. ඒකත් අద్భుත කාරණාවක්. මේ කලාපයේ සිද්ධ වෙන හැමදේම අద్భుත කාරණාවක්. හරි සම්පූර්ණ විස්තරය කියවගත්ත තේරුම් අරගත්ත මේ කතා කරේ බර්මියුඩා ට්‍රයැන්ගල් එක ගැන. ඒක ගැන උනන්දුවෙන් කටයුතු කරනවා මෙන්න මේ ලූකාස් සහ එමා ගැන දෙන්නා. හරි දැන් බලමු ප්‍රශ්න ටික. ප්‍රශ්න ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. අපි ඒ ටික ඉක්මනින් කරගමු. හරි මුලින්ම අහනවා අංක 1 where is Bermuda Triangle located? කොහෙද මේ බර්මියුඩා ත්‍රිකෝණය පිහිටලා තියෙන්නේ? ඊටම සරල ප්‍රශ්න පහසුවෙන් කරන්න පුළුවන්. අපි ඉතින් උත්තරය හොයාගමු. මේක හැමනම් the Bermuda Triangle is located between Florida, Bermuda and Puerto Rico. Florida කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්තය, Bermuda සහ Puerto Rico කියන්නේ දූපත් වර්ගයක්. ඒතර ඒ කලාපයේ තමයි තියෙන්නේ. Florida, Bermuda and Puerto Rico. හරි between Florida, Bermuda and Puerto Rico එක තමයි උත්තරේ. B ගත්තොත් කැලිෆෝනියා මෙක්සිකෝ නෙමෙයි, C ගත්තොත් ජමේකා කියුබා නෙමෙයි. මේක උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. A අකුර between Florida, Bermuda and Puerto Rico. හරි ඒ තමයි උත්තරේ. ඉතාල පහසුවෙන් ගන්න පුළුවන්. හරි බලමු අංක 2. දෙකේ කියනවා complete the sentence. පහත වාක්‍ය සම්පූර්ණ කරන්න කියනවා. Some people believe that the strange things happening in the Bermuda Triangle could be caused by. සමහරක් මිනිස්සු විශ්වාස කරන මේ කියන මේ Bermuda Triangle එකේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ මොකක් නිසාද කියන එක. Powerful underwater currents of magic. මොහොත යට සිද්ධ වෙන දියවැල් සහ මැජික් එකක්. අපි විද්‍යාවක්. මැජික් කියලා කියන්නේ අபிසාකාර විද්‍යාවන්. හිතාගන්න බැරි දේවල්. Bad weather or rough waves. ඒ කියන්නේ අයහපත් කාලගුණය සහ මොහොතේ තියෙන බොහොම ප්‍රචණ්ඩ රැලි නිසා කියන එක. ඊට පස්සේ C අකුර ගත්තොත් both A and B. A සහ B දෙකම. ඒතර ඇත්තටම ගත්තොත් මේක උත්තරේ ගන්න වෙන්නේ C අකුරේ both A and B කියන එක. මොකද හේතුව මේ කියන්නේ මේ A සහ B වල තියෙන හැම කරුණක්ම මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා ඒ උත්තර දෙකම හරි. C තමයි උත්තරේ. හරි ඊට පස්සේ ගත්තොත් තුන්වෙනි එක අපි ඉක්මනින් කරන් යමු. What happens to compasses in the Bermuda Triangle? මේ බර්මියුඩා ත්‍රිකෝණ ආශ්‍රිත කලාපයේ මාලිමා නැත්තම් කොම්පාස් වලට මොකක්ද සිද්ධ වෙන්නේ? They stop working. ඒවා නතර වෙනවා. They start working faster. ඒවා පටන් ගන්නවා වේගෙන් වැඩ කරන්න. They glow in the dark. ඒවා අඳුරේ දිලිසෙනවා. ඒවා මොකුත් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නවතින එක. ඒ තමයි උත්තරේ. හරි අංක 4 Lucas and Emma believe that the stories about Bermuda Triangle are fully explained by scientists. දැන් මේ කියන්නේ ලූකාස් සහ එමා විශ්වාස කරනවා මේ අර බර්මියුඩා ත්‍රිකෝණ සම්බන්ධය කියන කතා සම්පූර්ණයෙන්ම පැහැදිලි විස්තර කරනවා කියලා විද්‍යාඥයෝ. ඒතර මේ ලූකාස් සහ එමා විශ්වාස කරන්නේ විද්‍යාඥ වෙන්න පුළුවන්, තව කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම කෙනෙක් මේ බර්මියුඩා ත්‍රිකෝණ ආශ්‍රිත ක්‍රියාකාරකම් පැහැදිලි විස්තර කරලා නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ කියන කාරණාව. එහෙම ගත්තොත් මේක උත්තරේ true කියලා ගන්න බෑ. උත්තරේ වෙන්නේ false කියන එක. B තමයි උත්තරේ. හරි. හරි ඊපස්සේ අංක 5 put the events in the correct order. ඒ කියන්නේ මේ ලයිස්ට් එකේ හම්බෙන දේවල් පිළිවෙලට සකස් කරන්න කියන්නේ put 1 2 and 3 inside the box against each event. හරි අපිට කියන්නේ මේ විස්තරේ හම්බෙන දේවල් පිළිවෙලට එකට මොකද සිද්ධ වුනේ, දෙකට මොකද සිද්ධ වුනේ, තුනට මොකද සිද්ධ වෙන්නේ කියලා දාන්න කියන එක අපි කියලා බලමු. මුලින්ම හම්බෙන Lucas and Emma read about the Bermuda Triangle. මේ Lucas සහ Emma කියවුවා බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයෙන්. They imagined sailing through the Bermuda Triangle. ඒගොල්ලෝ පොඩ්ඩක් මනසින් කල්පනා කරලා මවාගත්තා මේ බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රා කරන එක. They learned about the strange things happening there. ඒගොල්ලෝ ඉගෙන ගත්තා මේ කලාපයේ සිද්ධ වෙන අමුතු දේවල් ගැන. ඒතර මුලින්ම ඒ කට්ටිය කියවුවා. ඊට පස්සේ ඒ කට්ටිය දැනගත්ත අමුතු ආකාර දේවල් සිද්ධ වෙන කියන කාරණාව. ඊට පස්සේ අවසානට තමයි ඒ කට්ටිය කල්පනා කරලා බැලුවේ බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රා කිරීමක් ගැන. මේක තමයි අංක 3. ඒතර මෙහෙම තමයි 1 2 3 එන්නේ. මේක තමයි හරි ඕඩර් එක. හරි ප්‍රශ්නේ ඉතාල පහසු ප්‍රශ්න. මේ ප්‍රශ්න කරන එක ඉතාල පහසුයි. අර වරද්ද ගන්න කිසිම හේතුවක් නැහැ. වරද්ද ගන්න එකක්වත් මේ 7 වෙනි ප්‍රශ්නයක ප්‍රශ්න ලකුණු 5න් පහම ගන්න ප්‍රශ්නයක්. ඒ සමාර්ථය ගන්න එකේ ඉතාල වැදගත් වෙනවා. ලකුණු 5න් පහම ගන්න එක. හරි ප්‍රශ්නේ සාර්ථකයි. ප්‍රශ්නේ කතා කරේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන. ඔයාලා මේක තවත් තොරතුරු ගත්තා ඇයි ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් විවිධාර්ථයන් වලින්. කියලා බලන්න අමුතුම දේවල් ඉගෙන ගත්තා ඇයි. හරි ඒකත් අපිම අවසාන ප්‍රශ්නේ ප්‍රශ්න 8 මේ කතා කරන්නේ මධ්‍යම පළාත් තුන්වෙනි වර්ෂ ප්‍රශ්න පත්‍රයේ මේ කතාන ප්‍රශ්න සාකච්ඡා වැදගත් වෙනවා ඒ සාමර්ථ්‍ය ගන්න ශිෂ්‍යයෙක්ට. හරි ඒකත් අවසාන ප්‍රශ්නේ ප්‍රශ්න 8 බලමු. අපිට මේ ප්‍රශ්නේ හම්බෙන්නේ පැරග්‍රාෆ් වල ලියන්න බලමු කියලා. හරි මෙහෙම ප්‍රශ්නේ හම්බෙන්නේ write a paragraph on one of the following topics. අපිට කියන්නේ පහත හම්බෙන මාතෘකා දෙකේ එකක් තෝරලා ලියන්න ඡේදයක් use about 50 to 60 words. දැන් මෙන්න මේ කියන කාරණා ඉතාල වැදගත් වෙනවා. සමහර ශිෂ්‍යෝ ඔහේ දිගට ලියනවා. ඒකට හේතුව ගොඩක් වෙලාවට ගුරු YouTube වෙන්න පුළුවන්. විද්‍යාර්ථයන් වල ඔහේ ලියනවා. ඒක ලකුණු අඩු වෙන කාරණාවක්. අනිවාර්යයෙන් වචන ගන්න 50ට වැඩි 60ට අඩු සීමා තුළ තියන්න. ඒක තමයි ලකුණු හම්බෙන්න සාර්ථක උත්තරයක් කියලා කියන්නේ. හරි ඒක තමයි අනිවාර්යයෙන් මාතෘකා තෝරගන්නකොට ඔයාලට පහසු මාතෘකා තෝරගන්න
පුළුවන් තරම් උත්සාහ කරන්න ඊටාම කෙටි නිවැරදි සංක්ෂිප්ත වාක්‍ය ලියන්න. ගොඩාක් සංකීර්ණ දිග වාක්‍ය ලියන්න යන්න එපා. ඒකට වර්ධින්න පුළුවන්. අනිවාර්යෙන් ගැම ව්‍යාකරණ පරීක්ෂා කරලා ලකුණු දෙනකොට ඒ තරක් නේ මාතෘකාවට ගැලපෙන වාක්‍ය ලියන්න ඕනේ. ඔය එක එක දේවල් ලියලා ලකුණු හම්බෙන්නේ නැහැ. යම් කිසි ආකාරයේ පාලනයක් ඇතුව සූක්ෂම ලියන්න ඕනේ. හරි බලමු මාතෘකා දෙක. ඒ හම්බෙනවා a world heritage site in Sri Lanka. මේ කතා කරන්නේ ලංකාවේ තියෙන ලෝක උරුම ස්ථානයක් ගැන. ඒක නගරයක් වෙන්න පුළුවන්, පූජනීය ස්ථානයක් වෙන්න පුළුවන්, නටබුන් වෙන්න පුළුවන් ඕනම දෙයක්. හරිද? ඒක මොකද්ද? ඒක වැදගත්කම මොකද්ද? ඒක ආරක්ෂා කරන්නේ කොහොමද? මේ ආකාරයේ කරුණු ලියන්න තමයි තියෙන්නේ. හරි B ගත්තොත් my favorite sport or outdoor activity. මගේ කැමතිම ක්‍රීඩාව හරි එලිමහන් ක්‍රියාකාරම හරි. දැන් බලන්න මේකේ ගත්තොත් මාතෘකා දෙකක් හම් වෙනවා. මගේ කැමතිම ක්‍රීඩාව කියද්දි එකක්, මගේ කැමතිම outdoor activity එලිමහන් ක්‍රියාකාරම කියන තව එකක්. ඒතර B අකුර ගත්තොත් මාතෘකා දෙකක් හම් වෙනවා. ඔයාලට ඕන පුළුවන් ලියන්න ස්පෝර්ට් එකක් ගැන, එහෙම නැත්නම් පුළුවන් එලිමහන් ක්‍රියාකාරම ගැන. එලිමහන් ක්‍රියාකාරමක් කියන්නේ ඇවිදිනවා, නැත්නම් සරුංගල් අරනවා, නැත්නම් කුරුල්ල බලනවා, නැත්නම් හයිකින් කරනවා. ඒ වගේ දේවල් තමයි outdoor activities කියලා කියන්නේ. ස්පෝර්ට් කියන්නේ ක්‍රීඩාව. ස්පෝර්ට් කියන්නේ ක්‍රිකට් වෙන්න පුළුවන්, වොලිබෝල් වෙන්න පුළුවන්, නෙට්බෝල් වෙන්න පුළුවන්, ටෙනිස් වෙන්න පුළුවන්, විවිධාකාර ක්‍රීඩා. ඒතර ওই දෙක ඔයාලට ওই දෙකෙන් ඕන එක තෝරගත්තයි. එහෙම ගත්තොත් මේ ප්‍රශ්නේ මාතෘකා තුනක් හම්බුණා. World Heritage Site in Sri Lanka කියන එකක්, අනික my favorite sport කියන තව එකක්, අනික outdoor activity තව එකක්. ඒතර ඔයාලට ඕන එක තෝරගත්තයි. ඔයාලට නිදහස හම්බෙන මාතෘකා තුනකින් එකක් තෝරගන්න. එහෙම chance එක හම්බෙන්නේ නැහැ. ඔයාලට හම්බෙන්නේ මාතෘකා දෙකයි. නමුත් මේ ප්‍රශ්නේ මාතෘකා තුනක් හම්බෙනවා. හරි අපි එකක් තෝරගමු. තෝරගන්නට පහසු එක තෝරගන්න, අමාරු එක තෝරගන්න එපා. ඔයාලා ලියනකොට ඔයාගේ අත්දැකීමක් හරි, ඔයාගේ අතීතයේ වෙච්ච දෙයක් හරි, ඔයා කැමති දෙයක් හරි, එහෙම එකක් තෝරගන්න ඉතාල පහසුයි. හරි මම මේක තෝරගන්න my favorite sport outdoor activity කියන එක. මම ඒකේ තෝරගන්න my favorite outdoor activity කියන එක. හරි ඔයා මෙන්න මේ ආකාරයට අපි ආකාරයට සැලසුම් සාගත ප්‍රශ්නය කරන්න. ප්‍රශ්නේ හරියට කියව ගන්න, ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන හරිම දේ කරන්න. හරි මේ තියෙන මන්ලි උත්තරය බලාගෙන තේරුම් අරගන්න හැකියාව හදාගන්න. මේ උත්තරය ඉතාමත් සාර්ථක උත්තර ලකුණු 5ක් වන උත්තරයක්. ඉතාමත් කෙටියෙන් සංක්ෂිප්ත ලිපි උත්තරයක්. ඔයාලට වැදගත් වෙන්නේ මේක උත්තර දැනගන්න එක, කියවන එක, තේරුම් අරගන්න එක. මොකද හේතුව ඔයාලට ගොඩක් වෙලාවට හම්බෙන උත්තර වැරදි. ඒ වැරදි උත්තර බලලා කියවලා එව්වා අනුගමනය කරොත් ඔයාලා ලියන උත්තරත් වැරදි, ලකුණු අඩු වෙනවා. ඒ නිසා මෙවැනි ආකාරයේ සාර්ථක නිවැරදි නිර්මාණශීලී උත්තර අනුගමනය කරන්න. හරි බලමු කියමු. මෙම හම්බෙන්නේ my favorite outdoor activity. මම මේක තෝරගත්තා B අකුර හම්බෙන්නේ my favorite sport or outdoor activity මාතෘකාව. වලට නම් මේක ලියන්න බලන්න my favorite sport or outdoor activity කියලා. එහෙම ලියවත් හරි. එහෙම නැත්නම් my favorite outdoor activity ලියවත් ඒත් හරි. මේක අපි ලියන්නේ අපි තෝරගන්න මොකක්ද කියලා සඳහන් කරන්න. ඒකීද වැදගත් වෙන ඉදිරියට නේ මාතෘකාව ලියලා පටන් ගන්න. මාතෘකාව ලියනකොට ඔයාලට අදහස් ටිකක් එනවා ඒ සම්බන්ධයෙන්. සමහර ශිෂ්‍ය මාතෘකාව ලියන්නේ ඔහෙ ලියනවා. ඒතරයට අදහස් නැහැ මොකුත් නැහැ. අනිවාර්ය මාතෘකාව ලියන්න. ඒ මාතෘකාව දෙපාර තුන් පාර කියවන්න. ඒතර ඔයාගේ ඔළුව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා අදහස් ඒ සම්බන්ධයෙන්. හරි බලමු මෙහෙම කියන්නේ my favorite outdoor activity is walking along the beach. මගේ කැමතිම එලිමහන් ක්‍රියාකාරකම තමයි මුහුදු වෙරළේ ඇවිදින එක. ඔන්න ලක්ෂණ කතාවක් කියන්නේ ඉතාමත් කෙටියෙන් තමයි කියන්නේ. සමහර ශිෂ්‍යයෝ සමහර ගුරුවරු ඉන්නවා මේ ආදී පටන් ගන්නකොට there are many outdoor activities hiking climbing playing ඒ වගේ අනවශ්‍ය දේවල් ලියනවා. එහෙම කිසිම දෙයක් ලියන්න යන්න එපා. ලකුණු අඩු වෙනවා. ඔයා මේ වගේ මගේ ප්‍රියතම දෙයක් ලියද්දී අනිවාර්යෙන් ඒ මාතෘකාව හැමන දේ ඒක එහෙම ලියන්න. ප්‍රශ්නේ යන්නේ my favorite outdoor activity නම් උත්තරේ ලියන්න my favorite outdoor activity is. මෙන්න මෙයාකට කෙලින්ම උත්තර ලියන්න. ඔයා අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. ලකුණු අඩු වෙනවා. හරි මේ කියන්නේ මගේ කැමති ක්‍රියාකාරම කියලා මුහුදු වෙරළේ ඇවිදින එක. ඊට පස්සේ කියනවා I walk mostly with my younger sister or my pet dog. මම බොහොමයක් වෙලාවට ඇවිදිනවා මගේ නංගිත් එක්ක එහෙම නැත්නම් මගේ සුරතල් බල්ලත් එක්ක. ඔන්න ලස්සන කතාවක් කියන්නේ. දැන් මේක තමයි නිර්මාණශීලී උත්තරයක් කියලා කියන්නේ. අදහස් දානවා, තොරතුරු දානවා, විවිධ කැටයම් දානවා. මේකේ මම කියවා මගේ කැමති ක්‍රියාකාරම මුහුදු වෙරළේ ඇවිදින එක. මම තනියෙන් නෙමෙයි ඇවිදින්නේ මගේ නංගි හැරි එහෙම නැත්නම් මගේ සුරතල් බල්ලත් එක්ක. When I walk මම ඇවිදිනකොට I speak to people. මං කතා කරන මිනිස්සුන්ට. Especially to foreigners making my English speaking better. විශේෂයෙන්ම විදේශිකයන්ට. ඒකත් එක්ක මම මොකද කරන්නේ මගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීම හැකියාව දියුණු කර ගන්නවා. දැන් බලන්න මේ උත්තරේ ස්වභාවය මේ කතා කරන්නේ එලිමාන් ක්‍රියාකාරම ගැන. මුහුදු වෙරළේ ඇවිදිනවා, නංගි හරි බල්ලා හරි එක තමයි ඇවිදින්නේ. ඒ ඇවිදිද්දි හම්බෙන මිනිස්සුන්ට කතා කරනවා, විශේෂයෙන් සුද්දොන්ට කතා කරලා ඉංග්‍රීසි දියුණු කර ගන්නවා. I do this in evenings when sun goes down. මම මේක කරන්නේ සවස් කාලයේදී ඉර බැහැගෙන යනකොට. ඔන්න මම ලස්සන කතාවක් දාන්නේ. මේක තමයි සාර්ථක උත්තරයක කරුණු කාරණා. මේ වගේ අඩුම කුඩුම දාලා ලස්සන කරලා ගන්න. I love it as it gives me happiness, energy and outdoor feeling too. මං ඒකට ගොඩාක් කැමති. ඇයි කිව්වොත් මට ඒක ලබා දෙන සතුට, ශක්තිය, ඒ වගේම තමයි එලිමාන් හැඟීමක්. දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ශිෂ්‍යෙක් අපි ඉස්කෝලේ යනවා, ගෙදර පාඩම් කරනවා, හැමතිස්සෙම ඇතුලේ ඉන්නේ. එදිර අපිට එලිමහනට ගිහිල්ලා ගහක් කොළක් දැකලා, මිනිස්සෙක් දැකලා, සතෙක් දැකලා යම එලිමහන් ක්‍රියාකාරම් කරොත් තමයි එලිමහන් හැඟීමක් දැනෙන්නේ. ඒක තමයි වැදගත් වෙනවා. ඔය වුණා තේරුම් ගන්න හැමතිස්සෙම කාමරයක ඇතුලේ ඉන්නවනම් යම්සි නිදහස අරගෙන පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න. ඒක තමයි වැදගත් වෙනවා. ආගේ මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය සියල්ලට. ඒතර බලන්න මේ උත්තරේ ස්වභාවය ගත්තොත් ඉතාමත් සාර්ථක කරුණු කාරණා ගොඩක් සංක්ෂිප්ත ලියපු නිවැරදි ගුණාත්මක උත්තරයක්. දැන් මේ උත්තර ලියද්දී අනිවාර්යෙන් මාතෘකාව දෙපාර තුන් පාර කියවලා
කරුණු කාරණා හිතලා බලන්න. ඒ කරුණු ඉතාමත් කෙටියෙන් සාර්ථක වෙලා යන එකම කාරණා නැවත නැවත කියන්න යන්න එපා. වෙනස් වෙනස් කරුණු කියන්නේ මේකේ මම කතා කරා ක්‍රියාකාර මොකද්ද? ඒක මම කරන්නේ කාත් එක්කද? ඒක කරන්නේ කොයි ආකාරයකට? ඒකෙන් හැමෙන වාසිය මොනවද? මම ඒකට කැමැත්ත දක්වන්නේ ඇයි කියන කාරණා. ලකුණු 5ක් හැමෙන සාර්ථක උත්තරයක්. මෙවැනි සාර්ථක උත්තරයන් අනිවාර්ය රයිටින් සම්බන්ධ පුහුණුවක් අවශ්‍ය කරනවා. අනිවාර්යෙන් පුහුණු වෙන්න. රයිටින් පුහුණුවේ පහසු ක්‍රමය තමයි ඔයාලට හම්බෙන හරි උත්තර බලලා කියවලා තේරුම් ගන්න. ඒ උත්තරය අනුගමනය කරලා ඔයා උත්තර ලියන එක. ඒවට පහසුවෙන් බලලා මේක උත්තර අපි හරහා ගෙන්න ගන්න. අපි ලියපු ප්‍රශ්න පත්‍ර ගණනාවක උත්තර ලංකාව පුරා බෙදා හරිනවා. විශේෂයෙන් තුන්වෙනි වාර පළාත් අවසන් ප්‍රශ්න පත්‍ර කට්ටල 2025 2024 කට්ටල දෙකක්. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පළාත් 9ම. එමෙ ගත්ත 2024 ප්‍රශ්න පත්‍ර 18ක් 2025 ප්‍රශ්න පත්‍ර 18ක්. මේ කට්ටල වල සියලු ප්‍රශ්න පත්‍ර වල සියලු ප්‍රශ්න පත්‍ර දෙනවා. ඒ හැම එකකට ගෙන්නගෙන බලන්න කියවන්න පුළුවන්. ඒකෙන් තමයි බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර, දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර, විවිධ පළාත් ප්‍රශ්න පත්‍ර, අලුත් ප්‍රශ්න පත්‍ර උත්තර ලියපුවා. අපි ඒ උත්තරත් එක්ක ලංකාව පුරා බෙදා හරිනවා. අනිවාර්යෙන් ඒවා කියවන්න. ඒවා කියවන ශිෂ්‍යයන්ට ලකෝ දැනුම හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂා ගුරුතුමාලා සර්ලා මැඩලා අපිත් සම්බන්ධ වෙලා ඒ ප්‍රශ්න පත්‍ර පොත් ගෙන්න ගන්නවා. ප්‍රශ්න පත්‍ර රචනා උත්තර රයිටින් මේ සේරම ගෙන්න ගන්නවා. ඉතාල වැදගත් වෙන ඉංග්‍රීසි භාෂා උගන්වන කෙනෙක්ට ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්න කෙනෙක්ට ඕනම ශිෂ්‍යයෙක්ට තමන්ගේ හැකියාව ඉතාමත් කෙටි කාලෙක ඉතා විශාල තැනට අරගන්න විශේෂයෙන් රයිටින් සම්බන්ධයෙන්. හරි මේ කියන කාරණා සඳහා අපිත් සම්බන්ධයෙන් WhatsApp අංකය සඳහන් කරලා දෙනවා. මෙසේජ් එකක් කරන්න අපිත් සම්බන්ධ වෙන්න. හරි මේ කතා කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැදගත් වෙන ඒ සාමාර්ථය ගන්න ශිෂ්‍යයෙක් අපි කතා කරේ ඉතාම සූක්ෂම කාරණා අපි කතා රයිටින් ප්‍රශ්න අපි කතා කර සාමාන්‍ය කුඩා පහසු ප්‍රශ්න අපි සෑම ප්‍රශ්නම කතා කරා විශේෂයෙන් තේරුම් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ ඒ සාමාර්ථය ගන්න අනිවාර්ය ප්‍රශ්න පත්‍ර කරද්දී උපරිම ශක්තියකින් උපරිම ප්‍රමිතියෙන් කළ යුතුයි. ඔහේ එක ලකුණු හම්බෙන්නේ ලියන උත්තර හැම එකම ලකුණු දෙන්නේ ලකුණු දෙනකොට යම් යම් කරුණු කාරණා බලනවා විශේෂයෙන් ඒ පාස්සේ ගන්න ඕන නම් අනිවාර්ය රයිටින් ප්‍රශ්න වලින් කරන්න ඒ වරද්දගත්තු ලකුණු සෑහෙන අඩු වෙනවා. හරි එහෙනම් මේ කතා කරපු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට ඔයාලට අනිවාර්ය හැකියාවක් ශක්තිය ලැබෙන්න ඇති. තව තව උනන්දු වැඩ කළා ඒ සාමාර්ථය අරගන්න. අපි තවත් දවසක හමු. ඔයාලට ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා. හොඳින් වැඩ කරන්න. ගිහින් එන්නම්.